මගේ නිවුඩ් රඟපාන්නේ නැහැ කියලා එකක් නැහැ. දැන් ඔයා නළුවෙක්නේ. යක් බෙරේ ගහනකොට බෙරපද දන්නේ නැති උන්ටත් මයිල් කිලින් වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ අවස්ථාවක් හම්බ වෙනවා. ප්‍රේමවන්තයාගේ චරිතයක් හම්බ වෙනවා. ලිංගික දර්ශනයක් හම්බ වෙනවා. නන්දේ අයියේ මේ මම අයියෝ ආරගේ බුදු සරණයි කියලා කියන්නේ මම මේක දෙවි පිටයි කියලා දාගත්තා අයියේ. අද මේ සුසිල්ගේ චරිතය කරන්නේ නන්දි. මොකද සාය මොකද කියන්නේ දන්නවනේ මේ ෆීල්ඩ් එක ඇතුලේ. ඒ සාය මොකද අවුලත්? නළුවෙක් වුණත් ලස්සන අර පාට පෙට්ටිය වගේ පාට ටිකක් කැරක්ටර්ස් ටිකක් හම්බ වෙන තරමට. වේදිකාව හිටියනම් ඒ ටෙලිග්‍රෑම් එකට ඔයා ගත්තේ නැත්. මේක පරණ වෙනවා. හැබැයි ඒකත් එක්ක හම්බෙච්ච කමෙන්ට් පරණ වෙන්නේ නැහැ. ටික කාලයකට කලින් මම දකිනවා මරු නළුවෙක්. පොඩ්ඩක් හොයලා බලද්දී නම නන්දි. ඒ මම බලපු ග්‍රාමකෙත් තිබ්බේ මට මතක විදිහට නන්දි කියන කැරක්ටර් එකෙන් තමයි ඒවා ආවිලා හිටියේ. ඒ වෙලාවේ මට හිතුණා හොඳ ගමනක් තියෙන හොඳ නළුවෙක්ගේ මේ පෙරනිමිති පේන කොල්ලෙක් තමයි මෙයා කියලා මම හිත හිටියා. පස්සේ හොයලා බලද්දී ඇත්තරම මාර නළුවෙක්. නන්දේ. අයිබෝන්. අයිබෝන් අයියා. හරි අපි නන්දිත් එක්ක කතා කරන්නේ දැන් නන්දි කියලා තමයි ගොඩක් කට්ටිය දන්නේ. නන්දි කියලා තමයි හැමෝම කතා කරන්නේ. මම ආසයි නන්දි ගැන පොඩ්ඩක් දැනගන්න. නන්දිගේ නම ගම එතකොට හැදිච්ච විදිය ඉස්කෝලේ පොඩ්ඩක් ඒ විස්තර ගැන කතා කරොත්. නන්දේ වෙන්නේ ඒක ටිකක් සෑහෙන්න නන්දේ වෙන්න මේ සෑහෙන් ළඟයි ඒක. මම එන්නේ කලින්ම සිරිසීල අතර දහම් පාසල වේදිකාවෙන් එන්නේ 4 ශ්‍රේණියේදී. ඊට පස්සේ මම හොරණ විද්‍යාරත්තර යනවා. එතනින් පස්සේ මට ජනක් ප්‍රේමදාස සුභාෂණ කුරුගල මගේ ගුරුවරයා එහෙම ඩ්‍රාමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වේදිකාවත් එක්ක මේ විද්දී ඉන්න අපි අර කියන්නේ ලෙජෙන්ඩරි කැරක්ටර්ස් ටික තමයි අපිට පාසල් ගුරුවරු විදිහට හම්බෙන්නේ. ඒකත් එක්ක මම ඇතුළුව බොහොමයක් අද ශාස්ත්‍රයේ ඉන්න කිහිප දෙනෙක් බිහි වෙන්න ප්‍රධාන හේතුව ඒක. පිරිවෙනක්නේ විද්‍යාරත්න කියන්නේ. එතකොට ඒක තමයි දමින්ද නන්දරත්න කිව්වහම ඒගොල්ලෝ අල්ලගන්නේ දමින්ද කෑල්ල නෙමෙයි. ඒගොල්ලෝ අල්ලගන්නේ නන්දරත්න කෑල්ල. මොකද හාමුදුරුවන්ට අරක ළඟයි මාර විදියට. ඊට පස්සේ නන්දරත්න මේ මොකද මේ එහෙම තමයි ඒගොල්ලෝගේ ටෝන් එක. ඒකෙන් අයියේ කොහොමත් ස්පෝර්ට් කරද්දී නම් මනම් ඒ කාලේ ස්පෝර්ට්ත් කරා ඩ්‍රාමා කරා ස්කවුට් කරා සෑහෙන දේවල් කරා පන්ති හිටියේම නෑ ඒ ලෙවල් කාලේ තමයි චුට්ටක් කරේ පන්ති හිටියේ. එතකොට ඒ කාලේ තමයි නන්දෙක් කියන එක රෙජිස්ටර් වෙන්නේ. හරි නන්දේ කියලා කිව්වහම දැන් ඔය වාගේ සාමාන්‍ය දේ තොරතුරු ටිකක්නේ. හැබැයි නන්දේ කියන්නේ රාජ්‍ය සම්මාන සහ තවත් සම්මාන ගොඩක් ලබාගත්ත නළුවෙක්. ඒ වගේම ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. ඊට අමතරව තව දේවල් වලින් අධ්‍යක්ෂණයේ පැත්තෙන් එහෙම ආපු කෙනෙක්. ඉතින් අපි මේ අදවාව ගෙන්නන්න හේතුවත් ඒකනේ. කියනවා පොරක්. හරිද මම මේ ගොඩක් වෙලාවට මම කාර්ය ආසයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරන්න විශේෂයෙන්ම දැන් Y එක ඉන්නේ අලුත් ජෙනරේෂන් එකනේ. මේ ජෙනරේෂන් එකට පොඩ්ඩක් දෙන්න ඕනේ ටැලන්ට් එක තියෙන කට්ටියගේ එක්ස්පීරියන්ස් එක දෙන්න ඕනේ. ඒගොල්ලෝ අත්විඳලා තියෙන දේවල් දෙන්න ඕනේ. මං ආසයි වාගේ ඒ දේවල් ගැන කතා කරන්න. එතකොට මම දැන් කිව්වේ කරුණු 3ක්නේ. නළුවෙක්, හොඳම නළුවෙක්, සම්මාන හම්බෙලා තියෙනවා. ඊට අමතරව ලියනවා ඊට අමතරව අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව තමුණ හරි දේවල් කරනවද? කරනවා. අයියා අනේ අරක කලින්ම විසඳලා ඉන්නම් මේ මම පොරක් නෙමෙයි. ඒකනේ ප්‍රධාන හේතුව තමයි. ඒ කියන්නේ මේ අපිට පොරක් හින්දා අපි වාට එන්න කියනවා. ඒ කියන්නේ අයියේ එහෙම මේ දැන් මම ඉගෙනගෙන තියෙන දේ තමයි තමන්ට හිතෙනවා නම් තමන් පොරක් කියලා. ඒක මේ අපේ ජෙනරේෂන් එකේ අපේ දැන් ඊට පස්සේ ජෙන් සී එකේ ඉන්න කොල්ලෝ කෙල්ලදෝ ඔක්කොම මං හිතන විදිහට මම උන්ට මේ අපි ඔය වර්ක්ෂොප් එකම කරද්දි කියන එක දෙයක් තමයි තමන්ට හිතෙනවා නම් දැන් හරි තමන්ට පුළුවන් කියලා. එතනින් එහාට එයාට තව ස්ටෙප් නැහැ. ඒ කියන්නේ ආයේ ගමන එතනින් ඉවරයි. ගමන එතනින් ඉවරයි කියන්නේ ගෙදර ඉන්නවා කියන එක නෙමෙයි. එයාට හැමදාම ඒක කරගෙන ඉන්න පුළුවන්. අපි මොනාරි හොයනකම් තමන්ට බෑ කියලා හිතෙනකම් මදි කියලා හිතෙනකම් අන්න අපි හොයනවා. මේක මදි මේක මදි මොනාරි මේකට තව විශේෂ දෙයක් කරන්න හැමතිස්සෙම මදි කියලා හිතෙද්දි අපිට මොකක් හරි තව අලුතෙන් දෙයක් කරන්න හිතෙනවා. අපි අරම හිතුවොත් හරි දැන් ඩන් වගේ එකක් આવුත් මම කියන්නේ ආට් කරන හැමෝටම අනේ පරිස්සංගයන් ඉතින් උඹේ ගමන ඉවරයි. ඒක තමයි මේ පොඩි කාලෙමයි ඉතින් දහම් පාසලේදී කියන රඟපාන්න ආවේ. එහෙම රඟපාගෙන යද්දී ඒක තැනකදී මේ දහම් පාසලේම නාට්‍යයක් හදන්න ඕන වෙනවා. ඊට පස්සේ ලොකු හඳුර කතා කරලා මේ කියනවා මෙහෙම හදන්න නාට්‍යයක් කියලා ගුරුවරුත් උදව් වෙනවා. ඊට පස්සේ අපේ ගෙදර කට්ටියත් කලාවට ලැබී බොහොම ඉතින් ඒගොල්ලෝ තමයි කලින්ම රඟපෑවේ. මම පස්සේ තමයි මම එන්නේ. මේ අපේ අම්මකින් දැන් ඒ කියන්නේ පත්තර ඇඩ් වල හිටපුවා එහෙම තියෙනවා. අපේ ගෙදර කට්ටියක. දැන් ඒගොල්ලෝ කවුරුත් වැඩි වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් ජොබ් කරගෙන ගෙදරට වෙලා එහෙම ඉන්නවා. දැන් මම රඟපානවා. ඉතින් ඒකත් එක්ක රංගන ජීවිතේ එහෙම ගෙවුණා. ඒ අතරතුර ඔය සම්මාන හම්බුණා. මේ
එකන්නේ අර සම්මාන හම්බෙනවා නැතිවෙනවා ඒව සාමාන්‍යයෙන් මේ අර ගොඩක් කලාට රයිටිංසා ඩෙක්ටිං සයිඩ් එක දැන් මේ වෙද්දි ටිකක් අධ්‍යයනය කරගෙන යනවා මොකද ඒකත් එක්කම රඟපෑමටත් ගොඩක් දේවල් එකතු වෙනවා සහකෙන රයිට කෙනෙක් දැන් මම ඉස්සර රඟපන්නාම අර වරහන් ඇතුළේ තියෙන එක ගොඩක් වෙලාවට කියවලා ඒක මෙහෙමනේ කියන මෙහෙම දෙමු කියලා ගන්නවා දැන් මම මේ වරහනක් දැක්කහම දැන් කල්පනා කරන්නේ ඒක මං ගිහන් ප්‍රනාන්දු අපේ ජනප්‍රී රංගන ශිල්පියාගෙන් ඉගෙන ගත්තේ ගිහන් අයත් එක්ක ඇක්ටිං වලදී තර්ක කරන්න බෑ හේතුව එයා ඉන්නේ ස්ක්‍රිප්ට් එකත් එක්ක ගොඩක් වෙලාවට ඩිරෙක්ටර්ස්ලාට ඇත්ත එක්ක වැඩ කරන්න පහසුයි මොකද එයා කියන නෑනේ එහෙම කරන්න බෑ මේ දැන් ස්ක්‍රිප්ට් එකේ තියෙන්නේ එයා ගිහලා පුටුවෙන් වාඩි වෙනවා ඒ කියන්නේ ටෙන්ෂන් එයාට දවා කොහොමද කියන්නේ අවුල නැහැ කියලා එතකොටයි අර කියන්නේ එයා හරියටම රචකයා මොකක්ද මේ කියන්නේ මේක ඇතුලේ අන්නේ කියන කෑලි ගොඩක් අහුවනවා මට ලියන්න ගත්තට පස්සේ ඒ නිසා ඉතින් දැන් මේ මොහොතේ ආසාවෙන් ලියන එකත් කරනවා හරි දැන් ඔයාගේ මං ඔයාගේම දේවල් අරගෙන ඔයාගේම අප ප්‍රශ්න අහන්න දැන් යන්නේ දැන් ඔයාගේ කියපු කතාව ඇතුලේ මම දැක්කා දැන් නළුවෙක්ට ගොඩාක් දේවල් ඕනි වගේ හැඟීමක් මට ආවා. හරිද? යාට ස්ක්‍රිප්ට් එක ගැන තියෙන නොලෙජ් එක, පරිසරය ගැන තියෙන නොලෙජ් එක, ඊට පස්සේ යාට තියෙන අත්දැකීම්, දැන් ගිහන්න අයට ආව කියන විදිහට යාට පුද්ගලයෙක් විදිහට දැනුමක් තියෙන්න ඕනේ. යාට ස්ක්‍රිප්ට් එක ගැන ස්ක්‍රිප්ට් එක කියන්නේ මොකක්ද කියන එක ගැන නොලෙජ් එකක් තියෙන්න ඕනේ. සහ යාට අවට පරිසරය මේ සමාජය ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව තව මොන හරි දේවල් නළුවෙක්ට තියෙන්න ඕනේ කියලා විශ්වාස කරනවාද? සහ ඒ දේවල් කොහොමද වර්ධනය කරගන්න ඕනේ? අයියේ ඒක මේ අර ශාරුක් කියලා තියෙන එක තැනකදී නළුවෙක් නම් ඔයා නළුවෙක් වෙන try කරනවා නම් ඔයා මොන හරි දෙයක් කරන්න පුරුදු වෙන්න ඒක ඇක්ට් එකට අනිවාර්යෙන් ඕන වෙනවා. උදාහරණයක් විදිහට ශාරුක්ගෙන්ම ගත්තොත් ෆිල්ම් කීයක දැකලා තියෙනවා දුවන ගමන් බෑග් එක මෙහෙම කකුලෙන් උඩ දාලා අල්ලනවා. ශාරුක් හැම එකෙම වගේ මොකක් හරි බෝලයක් හරි මෙහෙම කකුලෙන් ගහලා අල්ලනවා. එතකොට ශාරුක් එක් කරන්නේ ඇත්තටම මොකක්වත් දාලා නෙමෙයි. අර උදාහරණයක් විදිහට මේ මොකද්ද අර ට්‍රේන් එකට දුවන ගමන් කෙල්ලත් එක්ක දීපිකා පදුකෝන් එක්ක එතනත් බෑග් එක උඩ දාලා අල්ලනවා. ඊට අවුරුදු ගානකට කලින් කාජල් එක්ක දුවනකොටත් මෙහෙම උඩ දාලා අල්ලනවා. අර හොකි ටීම් එකේ කෝච් විදියට එන බෝල්ට මෙහෙම කකුල තියලා මෙහෙම අල්ලනවා. ඒවා මේ ඉෆෙක්ට්ස් මුකුත් නෙමෙයි. දැන් අපිට දෙන්නේ ඒ ඉෆෙක්ට්ස් ඕවා සල්ලි දීලා කරනවනේ කරන්න පුළුවන් වා ටෙක්නොලොජි තියෙනවා කරන්න පුළුවන්. හැබැයි නළුවෙක්ට ශාරුක් දැන් අපි ගත්තාම ශාරුක් කියන්නේ දැන් අපේ ගොඩක් ඔය නෝමල් මේක ඇතුලේ ශාරුක්ට ෆෑන් බේස් එකක් තියෙනවා සහ නැති අයත් තියෙනවා. දැන් මේ වෙද්දි ටිකක් මලයාලම් ෆාස්ට් ෆාසිල් වගේ ඇක්ටර්ස්ලා ෆලෝ කරන්න සහ සාමාන්‍ය ප්‍රේක්ෂකයාත් ඒගොල්ලොන්ගේව රස විඳින තත්ත්වයට ඇවිල්ලා. උදාහරණයක් විදිහට විජේට හිටි අපේ ලංකාවේ විජය කුමාරතුංග මහත්තයා හිටියා වගේම ජෝබේ වික්‍රම මහත්තයාට ෆෑන් බේස් එකක් ඇතුළේ කාලේ. ඒ වගේ තමයි දැනුත්. දැන් මේ පැත්තට හැදෙනවා වගේම ඔන්න මේ පැත්තෙන් පොඩි අර ආට්ටඩ බලන ෆෑන් බේස් එකකුත් දැන් මේදී වැඩි ලංකාව ඇතුලේ. සහ ලෝකෙ ඇතුලේ. ඒ කියන්නේ සිනමාවේ විගරයාට වගේම චරිතාංග නළුවාටත් ඒකත් තියෙනවා. එතකොට දැන් අයියේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ස්ටඩි එක මොකද්ද? කොහොමද මේක ෆීල් වෙන්නේ? එතකොට ඒ කියන කාරණාවට නළුවා කියන කෙනාට විතර නෙමෙයි මම කියන්නේ හැම කෙනෙක්ටම ආර්ට් එකක් නම් කරන්නේ හැදෑරීම කියන එක අනිවාර්යයි. හැම ශේෂ්ත්‍රයක් ගැනම යම් හෝ දැනුමක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ කියන්නේ අපිට රඟපාන්න හම්බෙන වෙලාවට අයියේ දැන් මේ මොහොත වෙනකොට ඉස්සර වගේ කැරක්ටර් ගොඩාක් වෙලාවට ස්ටඩි කරලා ඉන්න ටයිම් මදි. එතනට ගියාම ස්ක්‍රිප්ට් එක හම්බෙනවා. නැත්නම් දවස් දෙකකට කලින් ස්ක්‍රිප්ට් එක දාන්නේ. අන්න දවස් දෙකකට කලින් ස්ක්‍රිප්ට් එක දානකොට තියෙනවා අස්සයෝ එක්ක වැඩ කරන්නේ. දවස් දෙකකින් අස්සයෝ එක්ක වැඩ කරන්න පුළුවන්ද අයියේ? ඔරු පදින්න තියෙනවා. දවස් දෙකකින් ඔරු පදින්න බෑනේ. ඔරු මෙහෙම පැදගෙන යයි දවස් දෙකකින්. හැබැයි ඌට පීනන්න ඔරුව පෙරළුනොත් පීනන්න ඌ දවස් කීපයක්වත් පුරුදු වෙලා ඉන්න බෑ. එතකොට මේ ස්ටඩි කියන එක සෑහෙන්න ඕනේ. නළුවෙක් හැමතිස්සෙම මේ සමාජය මොකක්ද වෙන්නේ? මේ කවුද මෙහෙම හැසිරෙන්නේ? ඒ සයිකෝ එක යාගේ ට්‍රු හැමතිස්සෙම තියෙන්න ඕනේ. මේක දැන් මම ගොඩක් වෙලාවට දැන් අයියත් එක්ක ආපු වෙලාවෙ දැන් කතා කරපුවා අයියා මෙහෙම කෙනෙක්. මෙහෙම දේවල් තමයි හදාරන්නේ. මෙහෙම කර. ඒ අයියේ එතකොට අර ගනුදෙනුව පහසුයි වගේම තමයි වැඩ කරන්න පහසුයි. එයා ඩිරෙක්ටර් වඳුර ගන්න ඕනේ. අර යම කලින් කිව්ව ස්ක්‍රිප්ට් එක වඳුර ගන්නවා කියන්නේ. ඩිරෙක්ටර් වඳුර ගන්න ඕනේ. මොකද ඩිරෙක්ටර්ගේ ඔළුවේනේ පික්චර් එක තියෙන්නේ. මෙයා මෙහෙම පේන්න කියලා. ඒතර නළුවෙක් කියන්නේ අර වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පිස්සෙක් විය යුතුයි කොට දාගන්න නම් කැරක්ටර් එක. ඊට අමතරව තමන්ගේ එක්ක වැඩ කරන නළු නිලියන් වඳුර ගන්නත් එපා. අනිවාර්යයෙන්. ඒගොල්ලෝ කොයි වගේද කියන එක. ඒක කොහොමද කරන්නේ? ඒක ගොඩක් වෙලාවට දැන් මේ මොහොත වෙනකොට ලංකාව ඇතුලේ මම වැඩ කරලා තියෙන නිර්මාණ සහ මේ මොහොතේ මම
ඉන්න නිර්මාණත් ඇතුළේ නළු නිළියෝ හඳුනා ගැනීම සෑහෙන්න හොඳ තත්ත්වයක තියෙනවා. ගොඩක්ම අපිට ඒ කියන්නේ එක ඩිරෙක්ටර් හඳුනාගෙන නැහැ කියලා කියන එක නෙමෙයි. ඩිරෙක්ටර් හඳුනාගෙන තියෙනවා, ඩිරෙක්ටර්ත් එක්ක වැඩ කරන ඒ ඔක්කොම හරි. නමුත් දැන් ගොඩක් වෙලාවට අපේ නළු නිළියෝ ගොඩක් අය මේන්ටේන් කරනවා. එහෙම කරන්න වෙන අවස්ථා තියෙනවා ඇත්තටම. එතකොට ගොඩක් වෙලාවට සෙට් එකට ගිහිල්ලා එහෙම hina වෙන්න මුකුත් කරන්න බෑ. ගිහිල්ලා ෂූට් කරා අනිත් පැත්තට ආවා. එද්දී ආයේ කස්ටියුම් රූම් එකේ හම්බෙන්නේ නළුවෙක් හෝ නිළියෙක්. එතකොට අර ස්ට්‍රෙස් එක පිට කරන්නේ අර කෙනත් එක්ක. එතකොට විහිළුවක් කරලා අන්න අපි දැන් කස්ටියුම් රූම් එක ඇතුලේ හරි යද්දී හරි එහෙම විහිළුවක් කරලා නිරන්තරයෙන් ඉන්නවා. එතකොට අනිත් කෙනාගේ බොන්ඩ් එකත් එක්ක හැදෙනවා. සීන් එකට ගියාම සමහර තැන්වලදී මේ අපි හැම එකම කතා කරන්නේ නැහැ. දැන් මට එන්ඩ් කරන්න කියලා තියෙන්නේ වාදියා බලලා මෙහෙම එකකින් නම් එන්ඩ් කරන්න පොඩි S2 පොඩ්ඩක් කරකවලා වගේ එකකින් නම් එන්ඩ් කරන්න කියලා තියෙන්නේ. මගේ ටයිමින් එක වෙනස් වෙනවා. මගේ ටයිම් يعني අපි ඔන් ටයිම් නේ වැඩ කරන්නේ. ඒතකොට මගේ ටයිම් පොඩ්ඩකින් හරි වෙනස් වෙනවා. ඒ පැත්තෙන් ඔයා එක දැනගෙන ඔයා එකට ලස්සන රියැක්ෂන් එකක් දෙනවා. ඒ කම්බයින් එක හැදෙන්න නම් අනිවාර්යෙන් ඊළඟ එක්කෙනා එක කතා කරන්න ඕනේ. ස්ක්‍රිප්ට් එක 3 පාරක්වත් කියවලා ඉන්න ඕනේ. එහෙම නැතුව අර ඒ කියන්නේ මේ ෆ්ලෝ එක අඳුර ගන්න ඕනේ. කතා කරගෙන මම ගොඩක් වෙලාවට මම නම් ලැජ්ජාව පැත්තකින් තියලා මේ දවස්වල මයුර අයියා, සංජීව උපේන්ද්‍ර, අපේ ප්‍රියන්ත සිර් කුමාර අයියා එහෙම කීප දෙනෙක් එක්ක මේ දවස් ටිකේ වැඩ කරනවා. එතකොට දැන් අපිට ඇත්තටම අපිට අපි මේකට එද්දී දැකපු මාර කැරක්ටර්ස් නේවා. හැබැයි මිනිස්සු එහෙම නැහැ. මම හරි බයෙන් මුල් ටික හිටියේ. හැබැයි පස්සේ අයියේ මොකද හිතන්න එපා. ඔයා අරක හදි මම යතුරු දුන්නට පස්සේ යන පිස්සුද බං හරි යතුරු දුන්නට පස්සේ ආපන්. එහෙම අර හැදුනට පස්සේ මාර ලේසි අයියේ ඒක කියන්නේ. අපිට ප්ලේ කරගන්න සහ අපි මේ වෙද්දි උඩට එන්න ප්‍රධාන හේතුවක් අන්න ඒ කියන කම්බයින් එක. ඉන්නෝ ටීම් බෑක් විදියට ඉන්න ඕනේ. හරි. දැන් ඔය විදිහට කතා කරගෙන යද්දි දැන් ඔයාට මේ සම්මාන වැඩිපුර හම්බෙලා තියෙන වේදිකාවෙන්නේ. එතකොට ඔයා දැන් මේ වෙනකොට ටෙලිඩ්‍රාමා විශාල ප්‍රමාණයක ඉන්නවා. හරිද? ඉඳලා තියෙනවා. එතකොට ඔයා මේ දෙකෙන් ඔයාට ගැළපෙන සහ මේ දෙක කොහොමද ඔයා බැලන්ස් කරගන්නේ? ගැළපෙන කිව්වොත් ගොඩක් අපේ වේදිකාවේ ඉන්න අය කියන තැන තමයි මේ මම ආදරේ වේදිකාවට ඒ කතන්දර ටික කියනවනේ. ඒතකොට සහ මමත් වේදිකාවට ආදරේ. හැබැයි මේ මොහොතේ නෙමෙයි මම පොඩි කාලේ ඉඳන් ගොඩක් වෙලාවට මං රූපරාමු එක්ක තමයි හිටියේ. චූටි කාලේ ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම නාට්‍ය කීපයක ඔය විදිහට මම කමර්ෂල්ස් වල සහ තාමත් කමර්ෂල් වල මම එහෙම හිමීට මියුසික් වීඩියෝ වල ඉන්නවා. එතකොට මම මේ මොහොතේ තාම ස්ටඩි කරනවා මේ ෆ්‍රේම් එකත් එක්ක කොහොමද යන්න පුළුවන් කියන එකත් එක්ක තමයි මේ මොහොතේ මම ඉන්නේ. ඒකට මේ කියන්නේ වේදිකාව කියන්නේ එන කට්ටියට හොඳ තැනක්. ඒ වගේ කියන්නේ. එහෙම හොඳ තැනක් තමයි. නමුත් මේකේ විශේෂධාරා දෙකක්. ඒ කියන්නේ දැන් අයියේ දැන් ඕගොල්ලෝ ගත්තොත් දැන් මයික් එකෙන් සින්දු කියන එකත් කරනවා. මේ වගේ පොඩ්කාස්ට් කරන එකත් කරනවා නයි. එතකොට මයික් එකකින් ඔය ඔක්කොම කරන්නේ. කන් දෙකෙන් ඇහෙන්නේ. රේඩියෝ එක දැම්මම ඔය දෙකම ඇහෙනවනේ. ඕවා ඇතුළෙත් දැන් මේ පොඩ්කාස්ට් එක ඇතුළෙත් මියුසික් දාන්න පුළුවන් අපිට නම් මනම් එහෙම යනවනේ. එතකොට කෙනෙක්ට කියත හැකිනේ ඔය දෙකම එකයිනේ මහත්තයෝ මේ මයික් එකෙන් ඇහෙන්නේ ඔය ඔක්කොම අපි අහනේවනේ. අහනේව වුණාට ඕක කැටගරි දෙකක් කියලා දැන් මං අයියගෙන් ඇහුවොත් එම අයියා මුළු ප්‍රෝග්‍රෑම් එකේ වෙනකම්ම ගියයි. කොච්චර වෙනස්ද කියලා. අන්න ඒ වගේ තමයි. මේක කැටගරි දෙකක්. වේදිකාවයි තිරයයි කියන්නේ දෙකක්. සමාන ලක්ෂණ තියෙනවා අරක වගේ මයික් එකේ. ඒ කියන්නේ අපි ඇක්ටින් තමයි බේස් එක. මයික් එක වගේ තමයි. එතකොට මෙහෙම බේස් වෙච්ච දේවල් තියෙනවා දෙකේම. ගතියුතු දේවල් තියෙනවා දෙකේම. ඇක්ටර් කෙනෙක් විදියට ඒ යූස් කරන ටෙක්නික්ස් දෙකක්. එතකොට සමාන ටෙක්නික්ස් තියෙනවා. හැබැයි අර තාමත් අර දැන් ඕක ගොඩක්ම ලංකාවේ තුල වෙලා තියෙන වේදිකාව හොඳයි කියන හේතුව වේදිකාව තුල අපි ටයිම් අරගෙන ප්‍රැක්ටිස් කරනවා අයියේ. අපි ෆ්‍රේම් එක ඇතුලේ ටයිම් අරගෙන ප්‍රැක්ටිස් කරන වැඩ අඩුයි. එතකොට එහෙම වැඩ තියෙනවා. මේ මොහොත වෙද්දී නිර්මාණය වීගෙන යනවා. ෆිල්ම්ද ඊට පස්සේ එතනින් ගියාම ටීවී සීරීස් මට්ටමේ වැඩ කීපයක්ම ටෙලිනාට්‍යත් සමහර ටෙලිනාට්‍යත් එහෙම හොඳ මට්ටමේ වැඩ ලංකාව තුල වෙනවා. අර ඒ වගේ වැඩ ඇතුලේ හැමදාම තියෙනවා නම් ගන්න. එතකොට සමහරුන්ට කීත හැකි ඔන්න දැන් වේදිකාව ඕනේ නැහැ මේක ඇතුලේම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා. නමුත් අර මං හිතන විදිහට දෙකම බැලන්ස් එකේ යන එක ටිකක් වඩා හොඳයි තවම. හරි. දැන් මම ඔයාගෙන් මේ වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහනවා. මේක සමහර වෙලාවට මටත් ඇවිල්ලා තියෙනවා. මමත් අත්විඳලා තියෙනවා මේ වගේ දේවල්.
දැන් ඔයා නළුවෙක්නේ. එතකොට ඔයාට සියලුම විෂයන් සම්බන්ධයෙන් රඟපාන්න ඕනි. මම කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් එම මොකක් හරි රංගනයේදී මොකක් හරි දෙයක් ඔයා බැහැර කරනවද? ඒ කියන්නේ අපි හිතමු වෛද්‍ය ශාස්ත්‍රයේ අවස්ථාවක් හම්බ වෙනවා, ප්‍රේමවන්තයාගේ චරිතයක් හම්බ වෙනවා, ලිංගික දර්ශනයක් හම්බ වෙනවා, ඊට පස්සේ මේ වගේ එක එක જાති චරිත හම්බ වෙනවනේ. ඔයා මොකක් හරි ශාස්ත්‍රයක් බැහැර කරනවද? ඒ කියන්නේ දුන්නේ වලින් මේක එපා කියලා කියන එකද? ඔව්. ඔයාට හම්බ වෙන්න හරි තියෙන එකකින් ඔයා මෙන්න මේක මං අනේ මං ඒවා කරන්නේ මේක කරන්නේ මට මේක කරන්න බෑ. මට ගමේ චරිත කරන්න බෑ. එහෙම මොකක් හරි ඔයාගේ තියනවද? ඔව් මම බැහැර කරපුවත් තියෙනවා මේ මෑතකදීත් මම පොලිටිකල් වැඩ සම්බන්ධයෙන් පෙනී ඉන්නේ. ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් හරි මොකක් හරි නියෝජනය කරමින් කරන වැඩක ඔයා නෑ කියන එකද කියන්නේ? අනිවාර්යෙන්. එහෙම ඒ කියන්නේ මම ඒ කියන්නේ මං අහන්නේ ඒක නෙවෙයි. චරිතයක වාට මේ ඇමති පුතෙක්ගේ චරිතයක් කරන්න තියෙනවා. ඒව කරනවා. ඒ කියන්නේ මෙහෙම ඒ කියන්නේ දැන් කෙලිම මේ පක්ෂ දාලා මෙහෙම යද්දි යන්නේ නැහැ. නෑ. හැබැයි අර දැන් එහෙම අර කැරක්ටර් එකක් විදියට බැහැර කරන කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නෑ. චරිතයක් විදියට බැහැර කරන්නේ. හරි මම මේ ප්‍රශ්නේ අහුවේ ඇයි දන්නවද? දැන් ඔයාට පවුලක් ඉන්නවා. ඔයාට අම්මා තාත්තා ඉන්නවා. සහෝදර සහෝදරයෝ ඇති. බිරිඳක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඇති. එතකොට ඔයා සමහර චරිත බාර ගත්තාම ඒගොල්ලෝ ගැන හිතන්න ඕනිද? නළුවෙක් විදිහට. එතකොට අල්ලපු ගෙදර මිනිස්සු ගැන හිතන්න ඕනේද ඔයා? ඒගොල්ලන්ගෙන් අම්මට එන ප්‍රෙෂර් එක ගැන ඔයා හිතන්න ඕනිද? ඉස්කෝලේ ගැන හිතන්න ඕනිද? දහම් පාසල ගැන හිතන්න ඕනිද? අපේ තියෙන සිරිත් විරිත් ගැන හිතන්න ඕනිද? එහෙම නැත්නම් ඔයා වැඩිපුරම හිතන්න ඕනේ මේ ස්ක්‍රිප්ට් එක සමාජයට දෙන දේ විතරද? මං හිතන්නේ ප්‍රශ්න ඇතුළේ මගේ උත්තරෙත් ලස්සනට තිබුණා. ඒ කියන්නේ අපි ඇත්තරම මේ නළුවෙක්නේ. අපි එන්නේ අපේ දෙයක් පෙන්වන්න නෙමෙයි. අපි නළුවෙක්. බාස් කෙනෙක් අපි. ඒ කියන්නේ යාට ප්ලෑන් එකක් තියෙනවා ගේ හදන විදිහ. එතකොට ඒ ගේ හදන විදිහේ ප්ලෑන් එක මෙන්න මේ විදිහට මේ අර හදලා දෙන්න. දැන් එතකොට ඩිරෙක්ටර් අඳින එක්කෙනාට ගල් බඳින්න බෑ. අර ඒ වගේ තමයි. එතකොට ගල් බඳින්න තෝරගෙන තියෙන බාස් තමයි අපි. එතකොට අපිට ඕන විදිහට ගල් බඳින්න බෑයි. ප්ලෑන් එකක් දීලා තියෙනවා ස්ක්‍රිප්ට් එක කියලා. අන්නේ ස්ක්‍රිප්ට් එක කියන ප්ලෑන් එකට අනුව අපි ගල් බඳින්න ඕනේ. එතකොට අර සමහර බාස්ලාට වගේ අනේ මහත්තයෝ මේ ගෙවල් නම් මං හදන්නේ අර ගෙවල් හදන්නේ නැහැ කියලා තියෙන කන්ඩිෂන් තියන අය ඉන්නවා. ඒක අවුලක් නැහැ. පෞද්ගලික දේවල්නේ. හැබැයි මං හිතන විදිහට එහෙම එකක් තියෙන්න බෑ කෙනෙක්ට. එහෙම එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ එහෙම එකක් තියෙන්න බෑ කියන ප්‍රධාන හේතුව තමයි මේ එයා ඉල්ලන්නේ දේ තියෙනවනේ. ඒක ඉල්ලන හේතුව මොකද්ද? කලින්ම බලන්න ඒක. දැන් මම දැන් කිව්වේ මම පොලිටිකල් ඒවා කරන්නේ නැහැ කියලා. එතකොට එයාගේ ඒ කියන්නේ යාට ඕනේ පොලිටිකලි විදිහට මේක සඳහා පෙනී ඉන්න නම් අන්න මගේ කන්ඩිෂන් එක. සමහරව නියුඩ් රඟපාන්නේ නැහැ වගේ තමයි. හැබැයි මගේ නියුඩ් රඟපාන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ කියන්නේ නෑ මගේ ප්‍රශ්නේ ඒකෙන් දැන් ඔයා කරන චරිතය ඔයාගේ ගෙදරට බලපෑමක් එයි කියලා ඔයා කොයි වෙලෙවත් හිතන්නේ නැද්ද? ඔයාගේ සහෝදරයාට බිරිඳට වයිෆ් මේ කවුද පෙම්වතියට අම්මට තාත්තට ඒ දෙයට වඩා ඔයා හිතන්නේ මේ නළුවා විදිහට චරිතය ගැන. ඔව්. ඒක එහෙම තමයි. මොකද හේතුව මේ ඒ කියන්නේ අපි කලින්ම අපිට නළුවා විදිහට බාර ගැනීමේ හැකියාවකුත් තියෙනවනේ චරිත. එතකොට ඒ බාර ගැනීමේ හැකියාව තුළ දැන් මේ මොහොතේ මම ඔය අයියා මාව නන්ද විදිහට දැක්ක චරිතයත් පාර දැක්කත් මට බයින විදිහේ චරිතයක්. හැබැයි මේ මොහොතේම ප්ලේ වෙන තවත් නාට්‍ය තියෙනවා මං ඒවල හරි වීරයෙක්. අනිත් එකේ වෙනස් විදිහක මේ පොඩි අයියා කෙනෙක්. දැන් එතකොට මේකේ පේන්න බැරි චරිතයක් සමාජයට. ඉතින් අර විවිධ චරිත හම්බ වෙනවනේ. එතකොට අර මේ විවිධ චරිත වලට හැම එකේම හොඳ චරිතයක් වෙලා වැඩ කරන්න බෑ. මං හිතන්නේ අර නළුවෙක් වුණත් ලස්සන අර පාට පෙට්ටිය වගේ පාට ටිකක් කැරක්ටර්ස් ටිකක් හම්බ වෙන තරමට. මං කියන්නේ එහෙම බැරියස් තියාගන්න එපා තෝරගන්න කිසිම කෙනෙක්ට. මොකද ඔයා හදවතින්ම ඒක චරිතය කරනවා නම් ඉතින් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි සම්මාන වලට යන්නත් ඕනේ. රාජ්‍ය සම්මාන හම්බෙලා තියෙනවා හොඳම නළුවා සම්මානය. අපි දැන් මේ ඒකේ තියෙනවා කොටු කියලා. මේකට සම්බන්ධයි නේද? දැන් අපිට සම්බන්ධ වෙන්නේ දැන් සිරසේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි කොටු කියලා කියන්නේ. දැන් කොටු එකේ මේ ස්ටේජ් එකේ තිබුණ ස්ටේජ් ඩ්‍රාමා එක තමයි කොටු. ඒකට ඔයාලට හොඳම නළුවා සම්මානය හම්බෙලා තියෙනවා. අපි සම්මානෙත් පොඩ්ඩක් අරගෙන පොඩ්ඩක් කතා කරමු. 2024 වසරේ රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හම්බ වෙන්නේ කොටු ටෙලි ඩ්‍රාමා එකේ කොටු ස්ටේජ් ඩ්‍රාමා එකේ නන්දිට.
මේ ඒක වෙන්නේ කොවිඩ් කාල තමයි සාය එකම ඩිරෙක්ටක ස්ටේඩ් එකයි ටෙල්රාම එක එකම ඩිරෙක්ටක සාය මේක කරන්නේ කොවිඩ් කාල ඉවරණත් එක්ක වගේ තමයි කොවිඩ් කාල කරන්න පටන් කරන අත්තලා ඊට පසේ මෙම වෙලා මේක ඔය කසුන් කියන චරිත ඇත්තර වැඩෙන්නේ කසුන් ගම්ම ලියනගේ කියන නළුවාට තම ලිය වෙන්නේ ෆස්ට් එක ඉරස වැඩත් එක්ක එයා බිසි වෙනවත් එක තවා මට මේකට කතා කරන්න හදිස්සේම නන්දේ මේ එනම් කරමු නේද මෙහෙම කියලා ඒ අවස්ථාවේ ඉඳලා එකන්නේ එකන අපි ටෙලිනාටිය දකින ඩබිය නැත්තන් කසුන්ගේ චරිතවා වේදිකාවේ වාතම කරලා තියෙන ඕ වේදිකාවේදී කරේ මම සහ එකන පොඩි දුකකුත්තාව මුල් කාලේ අඩේ සායය මේ මාවගත්ත නෑන මේකට වගේ එකක්කාව පස්ට හිතුනා මේ ඇත්තරම දැන් එකන ද මේ මොහොත වෙනකොට දැන් මං ඒකින් මොකක් කර දෙයක් උපුටවා ගත්තන දැන් හම්බෙලානයයි තව දේවල් හම්බවින් තියෙනවානේ එතකොට ඇත්තරම ඕක මට අර ඩබියා නැතු වෙන එකෙක්කෝ කරනම් සමට නාන්නත් තිරිතුුණ අපි කියන කරක්ට නානෝගෙල් අපේ භාෂාව හැබැයි ඒක මරුට කරනවානි මන්නන් ආසයකට සහ උවවිල්ල නන්දයයි මේ මං අයිවාරක බුදුසරණය කියලන කියෙන් මම එක දෙහිපිට කියල ගදාගත්තයි එහෙම කියලා ඌ මාතෙක් මේ කරක්ටක් ගෙන හම්බෙන හම්බෙන දවසට කතා කරන එතකොට මට හිතුන අඩේ මූකරපු එක මරු ඇත්තරම ද අප අර මිනිස්සු විදිට අර අපේ අවුල් කෑල්ල ඔන්න එලිටෙනවා අඩේ මේ බලන්නකො මේක අපරාධචේ මට කතා කරන මිනිස්සු හන මේ ඔයා නේද නළුවගත් ඇයිවා නැත්තේක කියලා යන තැනින් අහන වේදිකාව හිට නඟයි ටෙල්රාමිකටවා ගත්ත නැත ඕ හැමතැන මහන දැන් ඩිරෙක්ටර්ස් ලහන මොකද සාය මොකද කියන්නේ දන්නවනයි මේ ෆිල්ඩ ඇත ඒ සාය මොකර අවුලත් අවුලත් දොන්න හරිට මරි ඔන්න මාන ඉදස මේ ටිකක් මාත්තෝම කල්පනා කරද්දී සහ අපි ඔය වතුර බොන්න හම්බෙන වෙලාවකද ඉතින් කතාභා කරද්දී සෙට්ටන්නේ එයා ඩිරෙක්ට කෙනෙක් විදිර මට දෙන්න පුළුව හොඳම ජාන්සක දුන්න දැන්ගේ ඇති ඒ මනුස්සය මට දෙයක් තීල තියෙනවා දැන් ඉතිරින් එහාට යන එක සම්බන්ධයක මගේ වගකීම ඉදැන් එයා ඒ චාන්සකම දීලා තියෙනවා අපේ අලුත් දක්ෂේට්ට ඒ ගැන කතා දෙකක් නෑ ඒක හරිම ඒ තීරණය නියමයි ඉතින් ඒක සම්බන්ධයෙන් සතුටුයි ඇත්තරම සහ මේ මොකද මේවත් ටික දවසක් ඇද්දයි අද දූවිලි බීධාතම අරංාවේ ඒම වෙනවා ඒ කියන්නේ මේ අපි දෙයක් ගත්තා මේක හසා ටික්කලයක් ඇද නැති වෙනවා මේක පරණ වෙනවා හැබැයි ඒකත් එක් හම්බෙච්ච කමෙන්ට් පරණ වෙන්නේ නෑ හරි දැන් ඔයා දන්නවන ඔය චරිතයට වෙනුවෙන් කොටු හොඳම නළුවාවෙන්ඩ කොච්චර කැපකිරීමක් කරාද කොච්චර මහන්සුනාද වේදිකාවේ කොයි විදිහටද හැසිරුණේ ඒ දේවල් ගැන දැන් අපි පොඩ්ඩක් මේ වේදිකාවේ පොඩ්ඩක් ඉතිහාසයත් එක්කම එමු දැන් මම පොඩ්ඩක් දන්නවා වේදිකාවේ ගොඩක් කට්ටිය දන්නවා ඇති වේදිකාව කිව්වහම වේදිකාව එක දේවල් තියෙනවා කියන්නේ අපි ලෝක ධර්මී නැත්තම් ඔය ශෛලගත සම්ප්‍රදාය නාට්‍ය ස්වභාවිත නාට්‍ය තියෙනවා ඊට පස්සේ ලංකාවේ නම් ඔය සමහර අවස්ථාවල නළුලිය නඳුන්වා දෙන නාට්‍ය තියෙනවා අද මේ ඒ කියන්නේ ග්‍රාමික ඇතුළෙම තියෙනවානේ ඔය ජලත් මනෝරත්න සර්ගේ වගේ නාට්‍යවල තියෙනවා මේ අද මේ සුසිල්ගේ චරිතය කරන්නේ නන්දි ඉතින් නන්දිත් ඇවිල්ලා ඉන්නවා ඒ වගේ නාට්‍ය ඇතුළෙම කතා කරනවා තියෙනවා දැන් ඔයා ඕකෙන් ඔයා නිරූපණය කරලා තියෙන මොන වගේ නාට්‍ය සම්ප්‍රදායක්ද ඇත්තටම අයියේ නාට්‍ය සම්ප්‍රදායවල් ගත්තාම දැන් මේ ඔය මේ අපි වෙන්න පොඩ් එකේ තියෙන්නේ ඒ කියන්නේ ග්‍රීක යුගයේ ආරම්භ වෙන්නේ ඔය දියෝනියස් ඇදහිල්ලත් එක්ක තෙස්පියන් කියන එක්කෙනා තමයි පළවෙනි නළුවා විදිහට ලෝකෙවම කියන්නේ මේ සම්මානින් එක්කෙනා ඔව් මේ සම්මානින් එක්කෙනා එතකොට තෙස්පියන් නාට්‍යවලගේ ගියත් ඔය තියෙන කැම්පස් වල නාට්‍යවල එහෙම එතකොට ඒ අර එයාව සිහිපත් කිරීම වෙනුවෙන් එයා කලින්ම කියලා තියන්නේ ඩයලොග් එකක් විදිහට අපේ තියරිස් වල උගන්වන විදිහට ඇරිස්ටෝටලුත් ලියලා තියන්නේ ඒක මම තමයි දියෝනියස් ඔච්චරයි ඩයලොග් එකක් විදිහට ලෝකේ ඒගොල්ලෝ කියන විදිහට තිබිලා තියෙන්නේ හැබැයි කාලිදාසත් එක්ක ඔය භාරත මුනිත් එක්ක ඔන්න මෙහෙ ආසියාතිකව බිහි වෙනවා තවත් කලාවන් එතකොට අපිට කියන්න පුළුවන් මේකද කලින් ඒකද කලින් කියලා ගොඩක් තර්ක තියෙනවා හැබැයි කොහොම කමුත් අර මොනවාද දඩයන් යුගයේ මෙහෙල් අරගෙන පස්සෙන් ගියා මෙහෙම මැරුවේ කියලා අර ඇඳලා පෙන්න රංගපාලා පෙන්නපුවා භාෂාව වෙන්න කලින් මිනිසුන්ට එතන ඉඳලා රංගපෑම තියෙනවනේ එතකොට මේ රංගපෑම සම්බන්ධයෙන් අර කැටගරි හැදෙනවනේ ඔය හැම කැටගරි එකක්ම හැදෙන්නේ දැන් එලිසබෙතීන් කියන්න පුළුවන් විකාර රූපී කියන්න පුළුවන් ලෝක ධර්මී නාට්‍ය ධර්මී ස්වභාවිකවාදී ඊට පස්සේ ගියාම මේ තියෙන මූලික දේවල්නේ එතකොට මේ මූලික දේවල් වලට එහා ගිහිල්ලා තව දේවල් මේ විදිහ ලෝකෙ බිහි වෙනවා
උදාහරණයක් විදිහට අපි ටේබල් එකක් උඩ මෙහෙම පොඩි පොඩි දේවල් අරන් මෙතන මේ බුදු පිළිම තියෙන්නේ බා බුදු පිළිම ගාවින් හැරලා ගියාම තමයි කියලා අර අපි යාළුවන්ට පැහැදිලි කරන්නේ. ඒක ටේබල් ස්ටෝරි. දැන් මේ වෙදි තියරියා. වෙන්නේ මොකක්ද අයියේ? කලිම පැට්‍රිකල් දෙයක් බිහි වෙනවා. නාට්‍ය වල සහ ඔය වෙන දේ තමයි පැට්‍රිකල් දෙයක් කලිම බිහි වෙන්නේ. ඊට පස්සේ තමයි ඒකට තියරි එකක් හැදෙන්නේ. එතකොට මේ පැට්‍රිකල් දේ තමයි මුලින්ම ලෝකෙ බිහි වෙන්නේ. එතකොට දැන් මේ පැට්‍රිකල් දේ උගන්නන පහසුවට තමයි අර තියරි එක ලියලා තියෙන්නේ. හැබැයි දැන් ගොඩක් අය වරද්ද ගන්නවා. තියරි එක තමයි දැන් ගොඩක් වෙලාවට කැම්පස් වල පවා අවුල නැති කිව්වට මේ අපේ යාළුවොත් ලෙක්චරින් කරනවා ඉතින් කරන් දෙයක් නැහැ. ඒ කියන්නේ මේක තියරි එක තමයි මූලාරම්භය වගේ උගන්වන්නේ. ඒක නෙමෙයි ඇත්තටම වියුත්තේ. උට මෙතෙන්ට දැනෙන්න රඟපාන්න පුළුවන් වෙන්න ඕන කලින්ම. නේද? සිංහලෙන් කිව්වොත්. හරි. දැන් ඔය කතාව ඇතුලේ මට තව කෑල්ලක් අහුව වෙනවා. දැන් කමත සොකරි ඊට පස්සේ ඔය කංකාරි කොහොඹා කංකාරගේ ශාන්ති කර්ම පහතරට නැටුම් ඊළඟට ඔහොම තව ගොඩක් දේවල් තියෙනවානේ. ඊට පස්සේ කෝලම් නූර්ති ඔහොම එක જાති ඒවා තියෙනවා. මේවත් ඇවිල්ලා රංගනයන් තමයි. මේවා ගැන කොයි වගේ අධ්‍යයනයක්ද නන්දෙට තියෙන්නේ? ඇත්තටම කිව්වොත් දැන් ඒ කියන්නේ අපිට තාමත් අයියේ මේ අපි මේ ඉන්න මේ බස්නාහිර පළාත ඇතුලේ අපි නාට්‍ය බලනවා සහ මේවා ගොඩාක් අඩුයි. මොකද හේතුව ටිකක් කණ්ඩායමපුර පැත්තට හරි දඹුල්ල පැත්තට හරි ගියාම ඒ තාම අයියේ රැට සොකරියක් බලන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මෙහි අපි කැම්පස් එකක් ඇතුලේ පෙන්නන හරි මෙහි අපි අර අධ්‍යයනය සඳහා බලන එකට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඒ කියන්නේ ඒකේ මිනිස්සු තාම අතෑරලා නැහැ. යම් යම් හේතුන් මත අපිට ෆෝන් එක වෙනකම්ම දැන් මේ වෙද්දි අපේ ළඟට වෙනකම්ම සියල්ල බලන්න ආවනේ. හැබැයි අපේ දැන් මොකක් හරි හේතුවක් මත නිකන් හිතන්නකො මේ කොළඹ හරි එක තැනකදී අපිට පෙන්නනවා කියලා ඔය ශාන්ති කර්මයක් හරි කෝලම් එකක් හරි මොකක් හරි පෙන්නද්දි අපි යනවනේ එතනට. ඇයි හේතුව තාම අපිට ඒක බැලීමේ මෙහෙම ලයිව් බැලීමේ ආශාව තියෙනවා. එතකොට ඒක ඇතුලේ තියෙන ආර්ට් එක මට තියෙන මතවාදය ඒක ඇතුලේ තියෙන ආර්ට් එක තාම මේ ලංකාවේ මිනිස්සු ඇතුලේ තියෙනවා. උදාහරණයක් විදිහට ඇයි වෙඩින් වලට යකා ගේන්නේ? ඇයි වෙඩින් එකට යකා ගේන්නේ? දැන් ඒක චාරිත්‍රාක් වෙලා නේ වෙඩින් එකට යකා ගේන එක. යකා කෙනෙල්ලා මේ ඇඳලා ඉන්නේ. එහෙනම් ඒක දැන් චාරිත්‍රාක් වෙලා. ඒක වෙඩින් එකට ගේන්න තිබ්බ ගන්න නෙමෙයිනේ. එතකොට දැන් ඒ වගේ අර මිනිස්සුන්ට මේ සංස්කෘතිය කියන කෑල්ලේ තියෙනවනේ සංස්කෘතික අංග කියලා කෑල්ලක්. ඒ සංස්කෘතික අංග කියන කෑල්ලෙන් ගැලවෙන එක ලේසි නෑ. ඒක අපිට කාලයක් තිස්සේ මේ ලේවල්ට ගිහිල්ලා තියෙන්නේ. යක් බෙරේ ගහනකොට බෙරපද දන්නේ නැති උන්ටත් මයිල් කිලින් වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට අර මම හිතන විදියට ඒක යූස් වුණා ලංකාව ඇතුලේ ගොඩක් නිර්මාණවලට ඔය කියන සංස්කෘතික අංග සහ සංස්කෘතික සද්ද. තව ඉස්සරහටත් අපි හිතනවට වඩා හොඳ විදිහකට ඒක යූස් වෙන්න පටන් ගනි. හරි. දැන් මේ සම්මාන ගැන අපෝ කතා කරන්න ඕනේ. හැබැයි මට ඊට කලින් මේකට අදාළ නොවන දේවල් ටිකක් මේ අපිට සමාජයට කතා කරන්න දැන් ඔයාලට පොඩි පරිකල්පනය පිළිබඳ මට නිකන් හිතෙනවා ලොකු නොලෙජ් එකක් තියෙනවා කියලා. ඔයා විවාහය ලිංගිකත්වය සහ ආදරය හඳුනාගන්නේ කෙසේද? හම්බෝ මාර ප්‍රශ්නයක් ඇහුවේ. බැඳීම් නේද? ඔව්. ඒ කියන්නේ දැන් මේ තුන ලංකාව ඇතුලේ එකක් විදියට දකිනවා. හරිද? දකින්න නැති අයත් ඉන්නවා. හරිද? ඒ කියන්නේ ආදරය, ලිංගිකත්වය, විවාහය කියන්නේ තුනම එකක් විදියට සලකන සමාජයක් තමයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ. ඒක එහෙමද? එහෙම නැත්නම් වෙනස්ද? ඒක සහ ඔය නාට්‍ය ඉගෙන ගද්දී දැන් ඔය ග්‍රීක සාහිත්‍ය, ග්‍රීක නාට්‍ය, ඊට පස්සේ ඔය කාලිදාසලාගේ දේවල්. එහෙම කියන්ගෙදි මේ සාහිත්‍ය ඇතුළත් මේවා ගැන අහු වෙනවනේ. ඒතකොට මේ හිස්ටරි එකේදීත් ආසියාවේ මේවට තිබුණු තැන, එතකොට ග්‍රීකට යනකොට ග්‍රීක නාට්‍යවලදී තිබුණ තැන, ඊට පස්සේ රුසියාව ගැන කතා කරොත් එහෙම රුසියාවේ නාට්‍යවල සහ ඒ සමාජයෙන් එන්නේ මේ ලෝකයේ මේ තියෙනවා සහ වර්තමානයේ ෆිල්ම් බලනවා ඇති. ඒවත් එක්ක වට මේවා ගැන මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නේ? අපි අර ග්‍රීකයෝගේ දියෝනිසස් ගැන කතා කරන්නේ. එතකොට ඔය දියෝනියස් දෙවියෝට මිදිවගාව තමයි මූලික වුණේ. ඒ මිදිවගාව මූලික වෙලා මේතකොට ග්‍රීක පෞරාජ්‍යන තිබ්බේ. එහි දියෝනියස් දෙවියෝ කියන්නේ උත්තර දේව මණ්ඩලයට පල්ලයින්න. ඒ කියන්නේ පහත් දේව මණ්ඩලය කෙනෙක් තමයි දියෝනියස්. හැබැයි යාට තිබ්බ පහත් දේව මණ්ඩලෙත් විශේෂ දේවල් තුනක් බාර. මොනවාද?
හොඳම තුනමං නාටරන් කලා උගන්න තිම පලවෙනීම පන්තිය වාඩි වෙච්චකම කියන්න උඹල මේ ඇවිල්ල තින නරකම සබ්ජෙක්්ට එකෙනගන්න මොකද පලවෙනි පාඩම ග්‍රීකනාට ග්‍රීකනාට්කම තියෙනවා දියෝනිස් දෙවියන්ගේ මිදිවගාව මිදිවගාවෙන් හදන්න වයින් ගැන මද්‍රව්ය ලිංගිකත්වය නාට්‍ය ඕතුනු තම යාට බාරව තිබ සබ්ජෙක් දියෝනිස් දෙවියන්ට එතකොට එහෙන් ඒක එන්න මේ විදියට හැබැයි මෙහෙන් එන්නේ අපේ ගත්තොත් ලංකාවෙන අට්ටිවලට අපි ගැහනුන් භාවිතා කරේ නෑ ඉන්දියාය භරතමුණි සිප වැලඳ ගැනීම් නෑ ඒවා පෙන්ුවේ මෙහෙම දැන් අපිට නාට්‍ය ධර්මී ඇවිල්ල තියෙන්නේ ආභාසයෙන් ඒ ආභාෂය එක නාට්‍ය ධර්මි කොමත් ආභාෂය අපිට එන්නේ ජපානයෙන් සහ ඉන්දියා වෙන්නේ එතකොට ඒ දෙකේම සිප වැළඳ ගැනීම් සහ ලිංගික දර්ශන ප්‍රොබිට කෙලින්ම අය පෙන්න්නම් බෑ ස්පර්ශයක් නෑ නෑ කිසිම ස්පර්ශයන්න එතකොට ඒ ශුංග ඇබයි ශුංගාර රසය කියල එකක් නව රසයන් අතර තියනවා හැබැයි ශුංගාරය කියන එක ඒගුල පෙන්ල තින්නේ ඒ සාහිත්‍යයෙන් කවියෙන් ඒව දීල දින ඇට්ට හැලිනවා දැන් මටවා කියද්දි මතක් වෙන මාත් පොඩ්ඩක් දන්න දෙවල් කියන්න දැ ඔය මන මේ වගේ එක ගත්තහම මම එක අධ්‍යනය කරත් දැ ඇතිනනි අර ගිරව්ගේ මන මේ කුමාරය කුමාරය විදගෙන යනකොට රෑන ගිරව් දෙන ගී සින්දු අම බින්දු කියලකිව හම එතන ගිරව් කියන්නේ ශුංගාරය තමයි කියලා කියනවා එකන ගිරව් මදුමල් ඒවගේ ලංකාව ඇතුළේ සාහිත්‍යයේදී ශුංගාරය මතුවන දේවල් එකන ඒක කිව් හම ශුංගාරය ඇතියෙනවා ගිරව්ගේ සද්‍ය ඇහෙනවා කියලා කියන්නේ ශුංගාරය එහෙම එකක් තමයි තියෙන්නේ මං හරිද ඒකයි අර තියෙන්නේ දැන් අපිට ඕක ඇත්තරම මේ ඔය ලවකරණයුන්ට හරි සරලව ගන්න පුළුවන් දෙත්තමයි කුරලු සද්ද ඇහෙනවා හඳ පෙන්න්නනවා ඕව සාමාන්‍යෙන් ඒ කාලදන් අද වෙනකම්ම ටිකක් හඳ පෙන්න්න ඕන්න නෑ දැන් ඔය ජෙන් සීකිව්වත් උන් පාක්කට ගියහම උන්ට දැක්කහම අරක ලස්සනයිනි කියලා පෙන්න්න වෙනවනි ඒක තමයි අර ශුංගරඇත් එක් අපිට මේ පරිසරේ ලස්සන වෙනවා සද්ධයනවා ඒවා අපිත් එක්ක තව මෙතැන්ට ෆිල්ලනවා අපේ ලව්ක වැඩි කරනවා ශුංගාරය සම්බන්ධයෙන් මම පොඩි දැක් කියන්න අර සකුන්තල නාට්ටික තැනක තියෙනවා මේ එයාට එයා දාගන්නෝ මේ ඕලුමල් හරි මොනහරවෙලින් හදපු ඒක කොළ මාලයක් එයාගේ තියෙන ඒකයන්නේ කොච්චර ආදරේ මේක වැඩිද කිවොත් අර එකන රාගේ සම්බන්ධයෙන් මේ කියන්නේ අර දාලා තිබ කොළ වලින් හදපු මල්මාලතින් ඒක මැල වෙනවා කියලා ඒ තරන් එයාගේ එතකොට හැඟේ ගින්න රාගික ගින්න වැඩි ඒලෙවල් එකට සාහිත්‍යයෙන් ලියනවා නමුත් පෙන්න්න නෑ එතකොට ලංකා ඇතුළ තාමත් අරයක වගේ විවාහය ලෙංගි ගත්තය ඔක්කොම සම්බන්ධයෙන් තියන්නේ පොඩි වෙනස් විදී මතවාදයක් හැබැයි මං කියන්න ඉතින් අර ආදරය කියන එක ඒකයි ආදරේනි ඒකට කොහොම දර්ක අයගෙන අර්ථකතන දෙනවා සහ තාම දෙනවා එතකොට ඔය කියන විවාහය වෙන්න පුළුවන් ලිංගිකත්වය වෙන්න පුළුවන් ලිංගිකත්තය ගොඩක් කලාට අපිට අර අපිට ගෙනවත් සතෙක් විදිර හැමෝටම තියෙන දෙයක් නේ හැබැයි විවාහය කියන පොඩි වෙනස් කන්සෙප්ටක් විදිර එක එතකරස ගේනවන එක ඔය ඔය දෙකම තාම ලංකාව ඇතුළේ ගොඩාත් දුරට බේරලා තියෙන්නේ ලංකාව ඇතුළේ මිනිස්සුන්ගේ තියෙන සංස්කෘතියත් එක්කෙන ආදරය හින්ද ආදරය හින්දා එතකොට මං අර කලින් වේ තුනක්ද එකක්ද ඒක දෙන්න පුළන් උත්තරන්නේ ඒගැන එක තුනක් කියන්නත් බෑ එකක් කියන්නත් බෑ ඒක තුනක් දෙකක්ද කියනක සාපේක්ෂ මංහිතන්නේ ඒ පෞද්ගලික මනුස්සයට හරි දැන් මේ අපි ඊළඟ සම්මානය ගැන පොඩ්ඩක් කතා කරලමු තවත් හොඳම නළුවා සම්මානයක් තියෙනවා මට පේනවා ඔයාගේ ළඟම නේ ඒක මොකක්ද ඒක කොයි කාලේ හම්බෙච්ච එකක්ද ඒක මහිතන්නේ 2019 හොඳම නළුවා කෙටිනාට්ටේ දාඩිය සිත්තම් අර හේෂාන් කරුප්පු කියලා මියසික් ඩිරෙක්ටර් කෙනෙක්කින් එයාගේ සින්දු කිව්වට කමන්න බෝම්බ ගැහුවට කමන්න අපි සින්දු කියමු කියන කෙටිනාට්ටේෙන් තමයි හම්බෙන්නේ මගේ ගර්ල් එක්ක තමයි මං ඒක ඇඩ් කරන්නේ එයාට නිලි හම්බෙනවා මට නළුව හම්බෙනවා මගේ ගර්ල් කිව්වේ මං යාළුලා එක්කෙනා එතකොට මේක හම්බෙද්දී සහ කියන්නේ මේ ගොඩක් හම්බෙච්ච මේ ඇතුළේ එයා ඉන්නවා ඉතිං යවත් මේ වෙලා මතක් කරට කමන්න ඉතින් මේ එතකොට මේක පොඩක් ස්පෙෂල් වෙන්න මේ ෝඩ් එක මියසිකල් ඩ්‍රාම තිබිල තින දිගුණට උදාහරනක් විතර ජලත් මනරත්න මහත්තයක තිබ්බ වගේවා නමුත් කෙටනාටයක් මියසිකල් ගේ ෆස්ටයි මංහිතර ලංකාව ඇතුළේ ඒක ගොඩක් විචාරකව ඒ සම්බන්ධයෙන් ලීල තිබුණා
දැන් මේ අපි මේ කීපවතාවක්ම ජයලත් මනෝරත්න ගැන කතා කරපින්දා එතුමාගේ මමත් ඉගෙනගෙන තියෙනවා එක් අවස්ථාවකදී. දැන් මං ආසයි දැන් ගොඩක් වෙලාට සාහිත්‍ය කලාව සාහිත්‍ය කියන පැත්තකින් තිබුණත් කලාව කියලාම කලාව මිනිස්සෙකුට ඕන කියන තැන තමයි යා ඉන්නේ. එතකොට යා ඒ වෙනුවෙන් නාට්‍ය හදලා තියෙනවා. එතකොට අපිට කලාව වැඩක් නැහැ, ඉතිහාසය වැඩක් නැහැ. අපිට ඕනේ AI. අපිට ඕනේ දැන් මේ වෙනකොට ටෙක්නොලොජි එක අපිට ඕනේ මේ වෙනකොට ඩොක්ටර් කෙනෙක් වෙන්න. මේ වගේ තාක්ෂණික කාරණා ඉගෙන ගත්තොත් රැකියාවක් හම්බ වෙනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි යාට ඔයා විශ්වාස කරනවද සොෆ්ට්වෙයාර් ඉංජිනේරට කලාව තියෙන්න ඕනේ කියලා? මොකද ජයලත් මනෝරත්න කියන මහා විශිෂ්ට නළුවා ස්ක්‍රිප්ට් රයිටර් නැත්නම් කලාකරුවා. එයා කියන්නේ මිනිස්සුයෙකුට කලාව අත්‍යවශ්‍යයි කියලා. ඔයා මොකද හිතන්නේ ගැන? එයා කියනනම් අපිට නෑ කියන්න බෑ. නෑ මමත් සෑහෙන්න වටින පුද්ගලයෙක් විදිහට හිතන කෙනෙක් තමයි ජයලත් මනෝරත්න. මේ කියන්නේ එතුමා ගැන සර් ගැන මෙහෙම කතා කරපු එක සම්බන්ධයෙන්ම සතුටුයි. මොකද දැන් ගොඩක් වෙලාවට යාව අමතක වෙලා තියෙනවා ගොඩක් තැන්වලදී. ඒ කියන්නේ කලාව එයාගේ හැබැයි අර TikTok එකක් එහෙම නම් ෂෙයා වෙනවා. එක තැනකදී ටෙලිග්‍රෑම් එකක කියපු ක්ලිප් එකක් ෂෙයා වෙනවා ගිනි මෙලයක් ගාවෙම. ඔය මනුස්සයෙක්ට කලාව ඕනේ අර කියලා කියන ක්ලිප් එකක් උඹලා කැම්පස් ඇතුලේ මොනවද කියලා යන්නේ. ඒක TikTok ඇතුලේ සෑහෙන ෂෙයා වුණා. මම කියන්නේ මේ අර දැන් මේ ඕනම දෙයක් ඕනම කෙනෙක් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් දුන්න උදාහරණයක්. සොෆ්ට්වෙයාර් හදන්නේ කාටදයි? මිනිස්සුන්ට. ඒක පරිහරණය කරන්නේ මිනිස්සුනේ. ඒ සොෆ්ට්වෙයාර් එක විසින් තවත් සොෆ්ට්වෙයාර් එකක් නම් ඇවිල්ලා ඇල්ගොරිතම් එකක් විදිහට AI එකක් විදිහට පරිහරණය කරන්නේ අන්න අවුලක් නැහැ. ඒ කියන්නේ අපි ඒක ඕල්රෙඩි මේකෙන් මේකට යන්න තියලා තියෙන්නේ. නමුත් මේ ඔක්කොම තාම හැදෙන්නේ මිනිස්සයාට පරිහරණය කිරීම සඳහා. එතකොට ඇයි එතකොට දැන් මේකේ මේ ස්ටුඩියෝ එක පවා මේ මයික් එක පවා මෙහෙම ලස්සනට හදන්න ඕනේ නැහනේ. මේක පොඩි මොකක් හරි එකක් ගහලා තිබ්බම ඇතිනේ මෙතනට. ඇයි මේ විදිහට හදන්නේ? මේ පොඩ්කාස්ට් එක බලන කෙනා මේක තියෙන ටෙක්නොලොජි එක. මේක අහන කෙනාට මේක ඇබ්සෝබ් වෙන විදිය වගේම තමයි. මේක මේ දැන් ගොඩක් වෙලාට පොඩ්කාස්ට් මේ වගේ රෙකෝඩ් වෙනවා. මේ බලන කෙනාට හම්බෙන රූපරාමුව ඇතුළෙත් ඒගොල්ලෝ ඒක ලස්සනට මේව කරලා දිනවා. මේක අපේ මූණට බාධාවක් නැහැ. අපේ හැසිරීමට බාධාවක් නොවන පරිදි. ඒ කියන්නේ අන්න ඒ වගේ දැන් ඉතින් මම හිතන්නකෝ මං වගේ දඟලන දැන්ටත් දෙතුන් පාරක් මේක වද්දාගත්තා. එතකොට එයාට කලාවක් තියෙන්න ඕනේ. එතකොට එයා කලාවෙන් දැනගන්නවා මූ අනිවාර්යෙන් කතා කරද්දි මෙතනින් හත යනවා. මුට තියෙන්න ඕනේ මේක. දැන් එත්තන් අය ඉස්සර මේ කැමරා ගාලා දෙන ට්‍රයිපෝඩ් වගේ වනේ ඉස්සර ආවේ. එතකොට යාට තියෙන්න ඕනේ මේ හියුමන් බ්‍රේන් එක සම්බන්ධයෙන් අදහස. මේ පාට සම්බන්ධයෙන් ඇයි ස්ටුඩියෝ වලට මේ වගේ පාට දාන්නේ. එතකොට මේ වගේ ලෝකේ ලොකුම කාර් සමාගම හරි මොන ටෙක්නොලොජි එක යූස් කරලා කාර් එකක් හැදුවත් කාර් එකේ බාහිර පෙනුම කියන ආර්ට් එක ඒකට ආවේ නැත්තම් මිනිස්සු මිලදී ගන්න නැහනේ. ඒකනේ සරල කතාවනේ. සරලම දේ තාම මස්ටෑන් එකක් හරි ලැම්බෝගිනියක් හරි පාර දැක්කම අම්බෝ කියලා කොල්ලෙක්ට කෙල්ලෙක්ට කියවෙන්නේ ඇයි? ඒ ඩිසයින් එකටනේ. ඔය එන්ජිම ගහලා ලොරි බොඩියක් කෙව කියලා හිතන්නකෝ අයියේ. ඔය එන්ජිමම ගහලා ඔය කැපැසිටි එකම හදලා ලොරියක් කෙව කියලා හිතන්නකෝ. මම බ්‍රෑන්ඩ් කියන්නේ මොකක් හරි වගේ හිතාගත්ත බ්‍රෑන්ඩ් එකකින් එවනවා. දිරණෙහි. ගනීද? අරක අදාළයි. ආර්ට් එක කියන එක මිනිස්සුන්ට ඕනේ එකක් ඒක. ලස්සන කිරීම කියන එක එකක්. දෙවෙනි එක මේ දැනුත් අත. දෙවෙනි එක තමයි අර මම හැමතිස්සෙම විශ්වාස කරන දේ තමයි මේ හැම දෙයක්ම අපේ හිතරනේ මේ වෙන්නේ. දැන් හිතන්න මේ වටපිටාව එන හැම කෙනෙක්ටම කම්ෆර්ටබල් සෝන් එකක් වෙන්න ඕනේ. එයාට මෙතන පහසු වෙන්න ඕනේ. හැබැයි මේ තියෙන ඉංජිනීරින් මේ එක. ඉංජිනීර් කෙනෙක් විසින් ඩිසයිඩ් කරපුවා තමයි මේ කාමරේ. හැබැයි එයාට ආර්ට් එක තිබ්බේ නැත්තම් එයා මේක අපිට මේ විදිහට කතා කරන්න පහසු විදිහට නිර්මාණය කරන්නේ නැහැ. එතකොට එන්නේ මෙතනට එන අය හංගගෙන දේවල් කියන්නේ. එතකොටයි මේක ඩිරෙක්ට්ලි මොලේට බලපානවා. එයා සොෆ්ට්වෙයාර් එකක් හැදුවත් සොෆ්ට්වෙයාර් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැත්තම් ඉවරයි. ෆෝන් එකක් හැදුවත් එහෙමයි. මොක හැදුවත් මිනිස්සෙක්ට හදන නිසා එයාට කලාව ගැන සහ මිනිස්සු ගැන අවබෝධයක් තිබුණ නැත්තම් ඒක ෆීල් වෙන්නේ නැති වෙනවා. එයා කලින්ම කරන්න ඕන දේ තමයි එයාට මේ මිනිස්සුන්ට කොහොමද මේක හිතෙන්නේ? දැන් උදාහරණයක් විදිහට NSD එකේ නිව් දිල්ලි අපි යන ඩ්‍රාමා පෙන්නන්නේ. ඒකේ කෝස් නිව් දිල්ලි වල NSD එකේ National School of Drama කෝස් එක කරන්නේ රංගපානේ උන්ම නෙමෙයි. ඌ බැංකුවක වැඩ. ඌ ආසාවට ඉරිදැවිලා අර ජිම් යන ඉරිද. අන්න ඒ වගේ ඉරිදැවිලා ඩ්‍රාමා කෝස් එක කරනවා. එතකොට මේක මේ අර මිනිස්සුන්ට තියෙන්නේ අර තවත් සබ්ජෙක්ට් එක.
පොඩ්ඩක් කර බෙහෙත් දෙන්න බෙහෙතුවාලකට බෙහෙත් දාන්න දැනගෙන ඉන්නේ. අන්න ඒ වගේ හැම මනුස්සෙක්ම මං කියන්නේ ඔන්න නන්දකිවත් කියලා දවසක කියත හැකි අර තුවාලට බෙහෙත් දාන්න වගේ තමයි හැම මනුස්සෙක්ම පොඩි කෑල්ලක් කරි ආට දැනගෙන හිටියොත් ඒ මනුස්සයට මේක සුන්දර කරන්න පුළුවන්. ආට දැනගෙන හිටියොත් මිනිසුන්ව දැනෙයි. දැනෙයි හරියටම හරි. නේ හරි දැන් ඊළඟට අපි මොනා කියනද මං කියනගේ මේ අපි කතා කරන බර වැඩිවේද මිනිසුන්ට නැත අවුල්ලේ දන්නෙත්තන් කැනෙමන හරි නිකං දේවල් කියලා දෙනවටට මහිතන්නේ අපි හෙම නිකං අපි ආතල් දෙන එක ඕන තරම් කරනවාන ඔළුවටත්ම කර දෙන්න ඕනන්නේ නේ හරි දැන් මේ අපි ඔහම කතා කරගෙන අනාතරතුරේ දැන් මේවාගින් උගන්නන එක ගැන කතාකරුත්තේවා නාට්‍ය උගන්නනවා ගුරුවරෙක් විදිහට දැන් වැඩ කරනවා ඒ ගැන පොඩ්ඩ අපි කතා කරමු. ඇත්තරම කිවුත් මම වෘතයක් විදිර දැන් රංගනය දුනට මාව කැමරාව ඇතුළේ ඕකොළු දැක්කට මම හරිටම කිවුත් වෘතයක් විදිර මම කියන්නේ ඇක්ට ට්‍රේන කෙනෙක් ඒක කියන්නේ රංගනය පුහුණු කරන්නේ ගැන ඇක්ටර්ස් ලව පුහුණු කරන්නේ එතකොට මේකතම මගේ සබ්ජෙක්්ක මේ මොහොතේ වෙනකොට මම ඇකඩමිස් ලංකාවට තින ඇකඩමිස් කීපයකම ලෙක්චරින් යනවා ඉම්ප්‍රයිසේෂන්සා ඇක්ටිං තමයි මගේ මේන් සබ්ජෙක්්ක වෙන්නේ ඇක්ටින් ඉම්ප්‍රයිසේෂන් කියන පාට්ටික එතකොට ඒකත් එක් ඩ්‍රමටජි කොහොමද වෙන්න ඒකගේ සබ්ජෙක්් කීපයක් දැම දෙනවා ඉතින් කතා කරද්දි කියන්න කොහොද වෙන්න කියලා ඒක තමයි මූලික වෙන්නේ ඊට අමතරව මම ආටලයි ඇකඩමි කියලා මගේම ඇකඩමියක් යනවා ඒක තුළ මම නලුවන්ට සාමාන්‍යෙන් දැන් අපිට මිස්වන දෙවල්තම ෆයිටිං ස්වීමිං ඊට පස්සේ කොහොමද පාටත් එක් වැඩ කරන්නේ නළුවෙක් ඒවගේ නළුවෙක් වැඩ කරන්න ඕන දේවල් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ලංකාව ඇතුළේ ඇක්ටින් කෝස් එක කරනවා අඩු දේවල් තියනවන ගොඩත් තැන්ගල තියෙනවා නමුත් සමාර දෙවල්ල ඇතරම ගහගන්න කියල දෙන්න හැබැයි ගහගන්න ඉගෙන ගන්න ඕනේ ඒක කැමරාවට සහ වේදිකාවට ගහගන්නවා කියනක වෙන ටෙක්නික්ය එතකොට ඒ දේවල් සහ මෙතඩ් සම්බන්ධයෙන් ඉතිං වෙන විදිහකට උගන්නන පාටමාලාවක් මෙදි කරන්න යනවා. හරි දැන් එවිදිර තමයි කරගෙන යන්න එතකොට දැන් ඔයා හොඳ නළුවෙක් හින්ද දුගන්නන්නේ ප්‍රශ්නයක් තියෙනවා ගෙන හොඳ ක්‍රීඩකෙක් හොඳ කෝච් කෙනෙක් වෙන්න කියලා මඟ හලා තියෙනවා හොඳ කෝච් කෙනෙක් සමහට හොඳ ක්‍රීඩකෙක් නොවෙන්නත් පුළුවන් ඔයාද මේ දැම සම්මාන හම්බලතන හොඳ නලුව සම්මාන හම්බලතින සහොඳම ලේකයා ස්ට්‍රිප්ට වෙනුවෙන් සම්මාන හම්බලතන හොඳ අධ්‍යක්ෂණ වෙනුවෙන් සම්මාන හම්බලතින ඉතින් ඒ හින්ද ඔයා උගන්නනවාද නෑ මම ඇත්තරම උගන්නන්න ගත්තේ අයේ ස පන්ති නැතිහින්ද ඒතුම ඇත්තම කතාව එකන ඔය ස පන්ති නැති ස්කෝලන අඩු අවුල නෑ නීමකොට කොම මේ අප නාටිකන ගොඩ ගුරු ස්කොලන අඩු මොකද හේතු එකකු ටිගන්න ඕන රියසල්ලන්න ඕන සබ්ජෙට්ක ගන්න තෝන ගොඩක් වෙලාවට සබ්ජෙක්්කට වැඩිම රිසාල් තියනෙත් නාට්‍ය රංකලාවට එන්න පුළුවන් හැබැයි අඩුවෙන් ස්කොල වෙලදී මොකද අපිට ගොඩක් ගන්න සලස අපේ ජෙනරේෂණගේ සලා සාමිස්ලත් ඔලුවට තම සබ්ජෙක්්කද මේක ඔලුවට දෙන්න ඕන මේක පොත්වලට ලියාගන්න කියල දෙන්න හරි පොඩි කෑල්ල ඒකෙන් එතකොට මෙහෙම දෙගෑරල ලියන්න පුළුව එතකොට ගොඩක් වෙලාවට ඒගොලු ස්කෝල්ට එනවා අඩුයි එතකොට ඒවගේ මොහොතක හාන්දුරමට කියනවා මේ අර සෑවිල ඇම්බල අර ගීලන්න අර දහවසට මේ ඔලර පැට්ටිකල් එක්ෂ අර ගිල්ල පැට්ටිකල් ටික් කරන කිවටවස ඔන්න ඉති යන පැට්ටිකල්ට කිවන්න එතකොට අර නොදැනුවත් කමින් තමයි මම මේ අට්ටකටත්තෙන්නේ එතකොට නොදනුවත් කමින් තම උගන්නන්නත් යන්නේ පසුකාලීන හොම ටිකටයක් කරගෙන ඇති අහුවෙනවා මේ උගන්න හිතමට සෙට්ටලගෙන එක කරප කියලා යාලුත් කියනවා එන සෙට්ටන එකතමට අන කරමකෝ කියල වගේකින් හදාරන්න ගන්න කොහොමද ඇක්ටින් උගන්නන්නේ කොහොමද ඇක්ට කෙනෙක්ට ඒගැන ඇක්ටින් තාමත් කියන්නයි එක දැත් තමයි එම ඇක්ටින් උගන්නන්න බෑ ඇත් කරන්න මෙහෙමයි කියන්න බෑ උදාහරණයක් විදිට වාඩ දෙනවාසයකුත් ඒ ගැන්න එනවස් කරන්න මෙහෙමයි කම්පිය කරන්න මෙහෙමයි කියලා උගන්නන්න බෑනයි හැබැයි අපිට පුළුවන් බේසික් දේවල්ටික මෙහෙමකරොත් මචන් අවුල්ලනවා මෙහෙමකරොත් මේක හොඳනෑ මෙමකරොත් මේ අපරාධ වෙන මේක ෆිල්ලෙන් නැති වෙනවා අන්න ඒ වගේ මේක හදාගත තේරිටිකත් තියෙන පැට්ටිකල්ලට දාන්න පුළුවන් අන්න ඒ දේවල් කියල දෙන එක තමයි අපිට කරන්න පුළුවන් ඒකන්නේ ඔය මෙත ඩක්සි නිදල මයිනස් තේරිදල ලෝක හාගත්ත ලොකුම තේරිස්වලටනකම ම කියල දෙදදි කියල දෙන්න මේ තව එකෙක් හොයාගත්ත එක උඹල මේකින් ගැලපෙන දේ අරගෙන ඉතිනින් හට උඹල එකක් හවාගනි උඹගේ කුඹ හයාගනින් එතකොට තම බට මේ තුළේ කරන ගහන්න පුළුව ඔච්චර තමයි කියන්නේ එකද උගන්නනවා කියන එක මංහිතන්නේ පොඩි විද්‍යාවක් කියල මට හිතෙනවා කියෙන හැමෝටම උගන්නන්නත් බෑමර්කවේ සමහර හොඳ
මේ ක්‍රීඩකයන්ට කෝච් කරන්න බෑනේ. ඒ වගේ එතකොට ඒකට මොකක් හරි පුහුණුවක් තියෙන්න ඕනේද? දැන් ඔයා කිව්වා පොඩ්ඩක් එක අධ්‍යයනය කරා කියලා. මම කියන්නේ දැන් ඔයා නාට්‍යනේ. නාට්‍යවල අපි හිතමු ඉස්කෝලේ විද්‍යාව ගුරුවරයා. එයාට ඒ 3ක් අරගෙන යා විශ්වවිද්‍යාලය කියලා විශ්වවිද්‍යාලයට අපි හිතමු හොඳ ඩිග්‍රියක් අරගෙන එයා ඉස්කෝලේට වෙලා උගන්වනවා. හරිද? එයා දැනුමින් පරිපූර්ණයි. එයාගේ දැනුම ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාට උගන්වන එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේද? අර බුදු පසේ බුදු කන්සෙප්ට් එක තමයි. ඒ කියන්නේ බුදු වෙලා තියෙන හැබැයි එයා පසේ බුදු. බුදු වෙලා තියෙනයි. හැබැයි බණ දේශනා කරනවා කියන එක තැනකින් හරි සරලම කන්සෙප්ට් එකක් ගත්තොත් මම මේ පොඩ්කාස්ට් එක අහන කට්ටියක ඉඳලම මේ ඉන්න හැමෝටම මම මේ කියන දේ කොච්චර බැරෑරුම් වුණත් තේරෙන්න ඕනේ. පළවෙනි දේ එයාට ඒක ග්‍රහණය කරගන්න පුළුවන් විදිහකට මම කියන්න ඕනේ. මම මේ කියන දේ එයාට තේරෙන්නේ නැත්නම් මම ලෝකේ තියෙන ලොකුම දැනුම ගෙනල්ලා එයාට දුන්නත් වැඩක් නැහැ. ගුරුවරයෙක් සතු යුතුයි පළවෙනි දේ තමයි ඌට මෙහෙම දෙයක් කියද්දී මේ ඉන්න හැමෝටම ඒක ලස්සනට පැහැදිලි වෙන විදිහට අර පැහැදිලි කිරීමේ හැකියාව තිබිය යුතුයි. ඊළඟට දෙවෙනි එක අරක වගේ සබ්ජෙක්ට් එකක් දැනගෙන ඉන්න ඕනේ මොන හරි දෙයක් තියරිද ප්‍රැක්ටිකල්ද කියලා නෑ. එයාට ඒ සම්බන්ධයෙන් පොඩි අපසරියක් තියෙන්නත් හරි. සබ්ජෙක්ට් එක දැනගෙන ඉගෙනීමේ කලාවත් ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඕනේ. හරි. ඕකේ දැන් අපි ඊළඟට මේ සම්මානය ගැන කතා කරමු. මේ සම්මානය ගැන වාට මොකද්ද කියන්න තියෙන්නේ? මේක කොහොමද හම්බුනේ? කවද්ද හම්බුනේ? මට ඔය බෙස්ට් රයිටින් කියන පොඩ්ඩක කීපවතාවක්ම හම්බෙලා තියෙනවා. රාජ්‍ය ළමනාට්‍ය ඇතුළෙත් ඔය රාජ්‍ය ළමනාට්‍ය ඕපන් කැටගරියකින් ඉංග්ලිෂ් ඕපන් කැටගරියකින් බෙස්ට් රයිටින් ඕකනම් ගිය අවුරුද්දේ ඒක ගිය අවුරුද්දේ හම්බුණා. හරි. එතකොට නාට්‍ය පිටපත් ලියන එකත් කරනවා. ඔව් නාට්‍ය පිටපත් සහ පිටපත් ලියීම එකත් පොඩ්ඩක් ස්ටඩි කරන් යනවා. ස්ටඩි කරගෙන යනවා. ඒ කියන්නේ සයන් අධ්‍යයනය. හරි. ඊළඟට තව සම්මානයක් තියෙනවා. මේ ගැනත් අපි කතා කරමු. මේක දිගු නාට්‍ය වෙනුවෙන් හම්බ වෙන සම්මානයක්. එතකොට ඕකනම් යවුණ සම්මාන වල දී හම්බෙන්නේ ස්පෙෂල් ජූරි අවෝඩ් එකක් දිගු නාට්‍යයක් වෙනුවෙන් සෆාරික සහ සවාරියක් කියලා. ඕකත් මම මතක් කරන්න කෝකිල පවන් ජයසූරිය කුසල් මදුරංග තිල්නි ජයමාලී කියන තුන්දෙනා තමයි ඔක හිටියේ. ඉතින් ඔය සම්මානය ගත්තොත් ප්‍රොඩක්ෂන් ඔක ඩිරෙක්ටර්ට හම්බුණා නිෂ්පාදනය වෙනුවෙන් හම්බෙලා තියෙන. ඒ කියන්නේ ඕක මගේ විතරක් නෙමෙයි. ඕක ටීම් එකේ හිටිය හැමෝටම හම්බෙන්න ඕන එකක්. සමස්ත නිෂ්පාදනයක් පෙනෙන්නේ ඒ සමස්ත ටීම් එක ටීම් වර්ක් කියන්නේ. ඒතර ටීම් වර්ක් එක ඇතුලේ තමයි ඔය සම්මානේ තියෙන්නේ. හරි. දැන් මේ අධ්‍යක්ෂණය ගැන තව එක ප්‍රශ්නයක් අහන්නම්. වේදිකාව අධ්‍යක්ෂණය කරන එකයි සිනමාව නැත්නම් රූපරාමයක් අධ්‍යක්ෂණය කරන එකයි දෙකක්නේ. එතකොට මේ දැන් ගොඩක් කට්ටිය දන්නේ ආ රයිට් ඕකේ ඇක්ෂන් කට් කියලා වෙලා ස්ක්‍රිප්ට් එක බලලා මේවා කරලා නළුව නිලියන් රංගපානවාද කොහොමද කියලා බලලා ඉවර වෙලා ඕකේ කරලා ඉවරලා ඊට කලින් හැබැයි යාට වැඩ ටිකක් තියෙනවා. මේ අවශ්‍ය දේවල් හදාගන්න. ඒ ඔක්කොම කරලා දැන් ඒක පොඩ්ඩක් අවබෝධයක් තියෙනවා මිනිස්සුන්ට. හැබැයි දැන් වේදිකාවට ගියාට පස්සේ ඊට වඩා වෙනස්. ඒකේ වේශ නිරූපණය වෙනස් වෙනවා, පාත්‍ර වර්ගය හැසිරෙන විදිහ වෙනස් වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන වේදිකාවට එන්ට වෙන විදිහ තියෙනවා. ඒව හදන්න ඕනේ, ලයිට් කරන එක තියෙනවා, සවුන්ඩ් හදාගන්න ඕනේ, සින්දු කියන ඒවා හදාගන්න ඕනේ, ලයිව් වාදනය කරන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. මේ දෙකේ ඒවා දකින වෙනස්කම් සහ ඔයා කොහොමද වේදිකාව අධ්‍යක්ෂණය කරන්නේ? ඒ කියන්නේ සෑහෙන දිග ප්‍රශ්නයක්. අර ඒලල් කාලේ වුණනම් පිටු පහල් ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඉක්මනට කියන්නම් අයියේ ඒක හැම එකේම ලයිට් තියෙනවනේ. හැම එකේම මේකප් තියෙනවා. දැන් අර කිව්වාගේ හැම එකේම සමානකම් තියෙනවා. ඒ වගේම තමයි වේදිකාවක් මත අපි මෙහෙම දැන් බලන රූපේ අපිට පේන්නේ එකපාර. මම මේ සරලම උදාහරණ දෙකකින් කියන්නේ. මේ රූපේ අපිට පේන්නේ මෙහෙම එකපාර. එතකොට එකපාර පෙනෙද්දි හොඳට බලන්න වේදිකා නාට්‍යයක් බලද්දි ඕගොල්ලෝ hina වෙනව නේද? අරු දොර අරන් ගියේ නෑ වගේ හිතන්නකෝ. අරු දොර අරන් ගියේ නෑ. ගියේ නෑනේ. හැබැයි වේදිකාව තව නළුව නිලියෝ කීප දෙනෙක්ම හිටියා. එතකොට කොහොමද මේ ස්ටේජ් ඒ කියන්නේ මේ ඔඩියන්ස් එකේ ඉන්න හැමෝම අරු දිහාම බලන් හිටියේ. අන්න ඒක තමයි වේදිකාවේ තියෙන බේසික්ම තියරිය ඩිරෙක්ටර් කෙනෙක්ගේ. කොච්චර නළුණු හිටියත් එයා තීරණය කරනවා මේ මොහොතේ බලන්න ඕන එන්න ඕනේ මෙයා දිහා කියලා. එතකොට අපි ප්‍රේක්ෂකයාට නොදැනෙන්න අර කට්ටියගේ ඇක්ට් එක අඩු කරනවා. මෙහෙම ෆෝකසින් හදන්න ඕනේ මුළු පැය එකමාරෙම වේදිකාව මත අපි කාටද ෆෝකස් කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාගේ මනසේ තමයි ක්ලෝස් අප් එක තියෙන්නේ. හරියට හරි. එතකොට දැන් මේ වයිඩ් එකක් යන්න ඕන ඩාන්ස් එකක්. ලයිට් ඔන් වෙද්දී පොඩි ෆබ් එකක නටනවා ඔන්න වේදිකාව උඩ. ඊට පස්සේ තමයි ඔන්න දොරක් අරගෙන කොල්ලෙක් එන්නේ. එතකොට ඒ කොල්ලා එන මූවමන්ට් එකට ඔන්න පොඩි ෆොලෝ ලයිට් එකක් දීලා අර ටික ඩාර්ක් කරලා පොඩි ඔන්න ස්ලෝ මූවමන්ට් වලට යනවා.
අරගොල්ලෝ එනවා අර යන නෝමල් ආදතාවද එතකොට ඒ වගේ වෙද්දි අන්න අපි වේදිකාවක් මත ෆෝකස් කරන විදිිය ෆ්‍රේම් එකේදී අපි ගත්තොත් රූපරම් වලට අවොත් ඒකේ බේසික් තීරයක් විදිර ඩිරෙක්ටගේ ඔළුව තියෙන්න්න ඕනේ අරවගේම ප්‍රේක්ෂකයක් කොහොමද බලන්නේ ඒ කියන්නේ දැම් මම කැරක්ට හදාගෙන තියෙන්නේ අරුදිහා බලදිම රවන නෑ ඩෙක්ටක රවන්න එපාබ හිනාවෙලා බලප ඒක තමයි ඒක තියන්නේ හැබයි නලෝ දන්නෙත්න නලු හිනාවල බලන්න හැබයි එපිසෝඩ්ක ්‍රාමක ඇත්තමයි දන්නේ ආඩෝ එත හිනාවනන් තමයි හරිනේද ඇයි ඩිරෙක්ටක ඔලුව තියෙන්න්න ඕනේ මේ යන මේන් ධාරාවේ කැරක්ටස්ටික කොහොමද ප්ලේ වෙන්නේ අරකම තමයි හැබැයි ඒක තියරක වෙනස් කට්වෙන්නේ කොතරින්ද ඒ කට්ට එක යා ඇක්ෂන් කියන වගේම කට් කියන එක ගැන අර එක ජිරික්ටගෙන කියල තින ක්ෂන් කියන්න ඕනකට පුළුවන් හැබැයි කට් කියන්න මොටම්බ කට්ටක තම වැඩේ තින්නේ හරිම රියක්ෂණ එක ආපතන කාට් කියල කියන්න එතන තම හරිටම මේක එතරින් ඒ කොල්ලා කෙල්ල දිහා මෙහෙම බලත් තමයි කෙල්ලෙ සොටට කැපෙන්න්න පුළුව අන්නේ හරිම රියක්ෂන්ටික කට්වෙන තැන ඩිරෙක්ටක ඔලු තියන්න ඕකතමයි මන්දන්න බේසික්ම තියරදක හරි දැන් මේ අන්තිම විනාඩී කීපය යන්නේ තමිනාඩි පහක් තරම අපට කතා කරන්න ඉතුරලා තියෙන්නේ හරි දැන් අපි කතාකරොත්හෙම නළුවාගේ ආර්ථිකය ගැන කතාකරොත්හෙම එකක් ලංකාව පොඩි රටක් සෙනක පොඩ්ඩයින්නේ අපි කරන ආට්ටික විකුණන්න එපේ විකුණන්න තියෙන පොඩි පිරිසකට පොඩි පිරිසකට විකුණ හම හම්බෙන සල්ලි පොඩ්ඩයි ඒක බෙදිලගයාට පස්සේ නලු නියන් ඩිරෙක්ට ඔක්කොට බෙදලගයාට පසේ ඒක ජීවත්වයන පුළුවන් ප්‍රමාණ එකක් නෙවෙයි එතකොට කොහොමද නලු නිලියෝ මොකක්ද කරන්න ඕනේ කොහොමද ජීවත්වයෙන් ඕනේ අයි මේ දැම මෙහෙම කිවොත් දැ මේ වෙද්දි හැම ටික්ටොක් කරන්න යුටුප් කරන ට්‍රයි කරනවාන ඇයි සල්ලිවන්න දන්න දැන් කට්ටි දන්න මේ ඇතුළ සල්ලි තියෙනවා කියලා ඇත්තන වියස් තියනවන සල්ලි තියෙනවනයි එතකොට මේක බිස්නස් එක එතකොට එකම ටවුන් එකේ එකම ජාතිය බේකර කී ඇත්තිනවද ඒ බේකරවලට කොච්චර බිස්නස් තියෙනවද අන්න යෝක තමයි මේ බිස්නස් එකක් මේ කරන්නේ එතකොට අර ආට් කරලා සල්ලිහන්න බෑ කියන එක නම් මංහිතන්නේ 1900 වරගනංගල කතාව එතිනින් පස්සේ එහෙම එකක් නෑ ආට් කරනවනම් හරිට කරනවනම් සල්ලිහන්න පුළුවන් හොඳ තැනත්තම ආට් කියන්න කරන්නම් වාලෙවත් තමන්ට තින මේ එහෙම නෙමේ යම් කිසි ස්ටඩියකින් කරනවන මන්දන්න මට තාම වෙන බිස්නස එකක් නෑ වැයි චේපේ මේ රෝල ගහන් යනවනි එතකොට අපි වාහන ගන්නරි කාර්ගන්න හරි මිනිසු දන්න මට වෙනවාකට වෙනස නන්දරේ හොරන පැත්තක වලති වන හුල්ලන්න නෑන එහෙම නෑ එහෙම එකක් නෑ බිස්නස් එකක් කරන්නේ මේ බිස්නස එකක් කරන්න ජොබ් එකක් කරන්න තමන්ගේ ජොබ් කාරීට කරන්න තම මේ කරන බිස්නස එක ස්ටඩි කරන්න මොනාද ලෝක අලුත් ට්‍රෙන්ඩ් කියලා හොයාගන්න ඒ ට්‍රෙන්ඩ් එක කොහොමද ඒවා මේ මෙහෙට ඇප්ලයි කරන්න කියලා හොයාගන්න එතිනින් පස්සේ ඔය කියන ප්‍රශ්න එකක්වත් එන්නේ සහ ටෙක්නොලොජි එක ඉගෙන ගන්න හරියටම හරි මොකද මේ ටෙක්නොලොජිත් එක්ක තමයි මේක අප්ඩේට් වෙන්නේ දැන් මං අයියරේදී මං අර නන්ද කියලා YouTube channel එක TikTok එකක් පෙන්නුවේ ඒ කියන්නේ මම තියටරනේ චූටි කාලේ ඉඳන් කරේ හැබැයි මම ෆ්‍රේම් එකේ පොඩි ඇඩ් කරා දැන් මම මේ විදිහට කිව්වේ මේ පොඩ්කාස්ට් එක පටන් ගද්දි මම අධ්‍යයනය කරන මේ විදිහට ෆ්‍රේම් එකත් එක්ක වැඩ කරන්න කොහොමද කියලා එතකොටයි මේ තියෙන ටෙක්නොලොජි එක අඳුර ගන්න ඕනේ ස්ටේජ් එක මතක් ටෙක්නොලොජි මේ වෙද්දි ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ මේක අහන කෙනෙක් ඉන්නවනම් මේ පොඩ්කාස්ට් එක අහන හැමෝම මම කියනවට දැන් ගිහිල්ලා ඔය අප්ඩේටඩ් ඔය මොකක්ද වේදිකා නාට්‍යයක් බලන්න අප්ඩේටඩ් වේදිකා නාට්‍යයක් බලන්න එතකොට ඔයාලට තේරෙයි කොච්චර දේවල් මේ වෙද්දි ලෝකෙ අප්ඩේට් වෙලාද ලංකාව ඇතුළේ වේදිකා නාට්‍ය බලන කීප දෙනෙක් ඇවිල්ලා හම්බෙලා කියන්නේ මල්ලි වේදිකා නාට්‍ය මාර තැනක තියෙනවනේ ෆිල්ම් එකක් බැලුවා කියන මල්ලි අපි දන්නේ නැහැ නේද ස්ටේජ් මෙහෙම කරනවා කියලා අපි ඉස්කෝලේ කාලේ මම මේ ඉස්කෝලේ කාලේ මම ඉංගවා බැලුවා තමයි ඒක විෂය ධාරාවට ඕන නිසා වෙන්නන්නේ ඒක නෙමෙයි වේදිකා පැට්ටි කියන්නේ දැන් වෙන ලෙවල් එකක තියෙන්නේ ආර්ට් එක හොඳ ලෙවල් එකක තියෙනවා හොඳ ෆිල්ම් ටිකක් ලංකාව ඇතුළේ රිලීස් වෙනවා ඒ නිසා ආර්ට් එකත් එක්ක ඉන්න හරි දැන් මේ මට තව එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න දැන් ඔයත් තරුණයෙක්නේ ලොකු වයසක් නැහැ එතකොට මම දැකලා තියෙනවා මේක සියලු කලාවන්ට අදාළයි නිවේදන කලාවන්ටත් අදාළයි ඇවිල්ලා අවුරුද්දක් විතර වැඩ කරනවා මොකක් හරි එක්ක අවුරුද්දයි ඊට පස්සේ ටික්ටොක් එකක් කරලා දැන් මොකක් හරි කරාට පස්සේ දැන් මෙයා ඇවිල්ලා ජනප්‍රිය නිවේදිකාවක් වෙනවා කියලා හිතමු නිවේදකයෙක් වෙනවා කියලා හිතමු නැත්නම් ජනප්‍රිය නළුවෙක් වෙනවා කියලා හිතමු ඊට පස්සේ එයා පටන් ගන්නවා ටික්ටොක් එක හරහා ටිප්ස් දෙන්න රඟපාන්නේ මෙහෙමයි නිවේදනය කරන්නේ මෙහෙමයි කියලා ඊට පස්සේ ඒකට යාට ලැබෙන ප්‍රතිචාර පොඩි එකක් කරන වොයිස් කරන්නේ මෙහෙම කියලා පෙන්නනවා කියලා හිතන්න නැත්තම් ස්ටේජ් එකේ මෙහෙම තමයි රඟපාන්න ඕනි කියලා පොඩි කෑල්ලක් කරනවා ඊට පස්සේ එයා පටන් ගන්නවා උගන්වන්න මේකවා දකින්නේ
මොන වගේ තත්ත්වයක්ද? මොකද එයාටත් ඇත්තටම හරියටම එක්ස්පීරියන්ස් එකක් නැති වෙන්න පුළුවන්. මොකද අවුරුද්දක් කමාරක් වැඩ කරද්දී ලොකු දැනුමක් හම්බෙන්නේ නැහැනේ. ඒකෙන් මොන වගේ ඔයාට අදහසක්ද තියෙන්නේ? අවුල නැති එයා දන්න දේ කියලා දෙන්න පුළුවන් කෙනෙක්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් එක්කම දේ තමයි මේ මම පොඩි කාලේ ඉඳන් රඟපෑවා කියලා දැන් ඒක තියෙනවනේ කරානේ අයියේ ඒ වුණාට මේ තාමත් හැමදාම ෂූටින් ගිහිල්ලත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. ස්ටේජ් අන්තිමටම පෙන්නපු ෂෝ එකේදීත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මේක ඉගෙන ගන්න එක නතර වෙන්නේ. එතකොට යම්තාක් මට්ටමකින් ඔයා දෙයක් ඉගෙනගත්ත දෙයක් තව කෙනෙක්ට කියන්න try කරනවද? එහෙනම් කළ යුත්තේ ඔයා හොඳට ස්ටඩි කරන්න. ස්ටඩි නොකර ඔය වැඩේ පටන් ගන්න එපා. මොකද එක තැනකදී ඔයා හිර වෙනවා. එක තැනකදී ඔයාට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙනවා. එතකොට ඔයාට හොඳ ස්ටඩි එකක් තිබුණොත් ඔයාට පුළුවන් මේ ටික බැලන්ස් කරන් යන්න. ඒක නිසා හොඳම දේ තමයි මම නම් කැමතියි තවත් ගුරුවරු සහ තවත් කියලා දෙන දේවල් කට්ටිය වැඩි වෙනවට. සාමාන්‍යයෙන් අපි අහලා තිබ්බේ එහෙම ගුරුවරු එහෙම තව කෙනෙක් කෙනාට කැමති නැහැ කියලානේ. මම නම් කැමතියි තව එනවට. එතකොට මේ සබ්ජෙක්ට් එක තව පුළුල් වෙනවා. එතකොට හොඳම දේ තමයි තව ස්ටඩි කරන්න, තව හොයන්න, තව දේවල් කියවන්න කම්මැලිනම් ෆෝන් අරගෙන බලන්න, මැරරකම් බලන්න, ෆිල්ම් තියෙනවා දැන් ලෝකේ හදලා කියවන්න කම්මැලියට. ඉතින් ඇති වෙන්න දේවල් තියෙනවනේ. එතකොට මං කියන්නේ ස්ටඩි එක තියාගන්න. නැත්තම් වෙන්නේ එක තැනකදී එයා ලොප් වෙනවා. එක තැනකදී එයා බ්ලැන්ක් වෙනවා. ඒක නවත්ත ගන්න ඕනේ. සහ ඊළඟ එක අපේ මම මේ ගොඩක් දුරට හැමතිස්සම කියන්නේ ඇවිල්ලා අවුරුද්දයි 2යි මේක මේ අවුල් ගන්න දෙයක් සහ මේක කපලා දැම්ම සමහරවිට අවුලක් වෙන්න ඉඩ තියෙනවා මටවා කමක් නැහැ හැබැයි දෙක සම්මානයක් ගනිද්දී මේ වෙද්දී අඳිනවා කියලා කියන්නේ අපි ඒකට වචනයක් දාලා තියෙනවා මේක ඇතුලේ අසනීප වෙනවා කියලා. ඉක්මනට අසනීප වෙන්න බලනවා. ඒක අපි හැටි. ඒකනේ ගුරුවරු ඡන්දය ඉල්ලන්නේ. ටික කාලයක් ඇද්දි අපිට මේ හම්බෙන එක මදි වෙනවා. අපි තමයි පොර වගේ එකක් වෙනවා. ඒක නෝමලි ඔටෝමැටිකලි අපේ ඔළුවෙන් වෙන්න හදන දෙයක්. අනේ පරිස්සම් වෙන්න. ඒක වුණේ කමම්ම ඔයාට ඔයාව නැති වෙනවා. ඔයා කියන කලාකාරයද එනවුසර්ද ඒ ටික නැති වෙනවා. ඔයා හොයන්නේ අවුරුද්දක් ඇතුළත අර කිව්වාගේ ක්ලාස් කරන්න ගන්නවා. ඊට පස්සේ වෙන්නේ ඔයා පුළුවන් කියලා හිතන් ඉන්නවා. හැබැයි ඔයා කරන ක්ලාස් එක බලන කට්ටිය අර කීප දෙනෙක් කියනවා ඒ මරු මචං මරු එල්ල කිරි කියලා. හැබැයි ඒ කියන ගමන් කට්ටිය hina වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි හොඳ අධ්‍යයනයකින් කාම් එකේ යන්න. මට දැන් ඔයා කියප එකත් එක්ක මේ අපේ මේ YouTube channel එකේම මීට කලින් අපි කරපු මේ වගේ කතා බහකදී දසුන් පතිරණ දසුන් අයියා කියලා තියෙනවා. මහේන්ද්‍ර පෙරේරා කිව්වලු සම්මානයක් හම්බුනාට පස්සේ උඹ මේ සම්මානය ගෙදර තියලා රඟපාන්න හරි මොකක් හරි වගේ ඉතින් සම්මානය ඔළුවේ තියාගන්න එපා වගේ කතාවක්. මට හරියට වචන ටික මතක නැහැ. ඉතින් සම්මානය අතාරින්න. එතනින් එහාට අල්ල ගන්න ඕනේ වාර කියන ටික තමයි. ඒ වගේ මට අදහසම කිව්වේ මට ඒ වචන ටික මතක නැහැ. කොහොමද අපේ මේ channel එකේම තියෙනවා හැම එකක් මේ උඩට ගිහිල්ලා නැත්නම් පහළට ගිහිල්ලා බැලුවොත් එහෙම දසුන් කරපු ඒ ප්‍රෝග්‍රෑම් එකේ හැම එකක් තියෙනවා. හරි එහෙනම් ඉතින් හදට අපිට කතාව ඉවර කරන්න වෙනවා. ඔයාලට කොහොමද අද දවස් දැනෙන්නේ? සතුටුයි කියලා කිව්වොත් අර හැමෝම හිතන නෑ මම ඇවිල්ලා සතුටුයි කියලා කියනවා කියලා දුකයි ඒක නිසා. මේ ඉවර කරන්න වෙන එක සම්බන්ධයෙන් දුකයි. සහ සතුටුයි මෙහෙම හැමෝම මේ වගේ ඉන්න පොඩි වෙනස් විදිහේ කැරක්ටර්ස් ටිකක් අපි වගේ පොඩි වෙනස් ස්ටයිල් නෑයි ඒ වගේ කට්ටියම ගේන. හිතන්නකෝ ඇවිල්ලා තියෙන කට්ටියගේ නම් ටික කිව්වහමත් මට හිතා ගන්න පුළුවන් පොඩි වෙන විදියකට හිතලා ගෙනල්ලා තියෙන්නේ. ඒක දිගටම තියාගන්න. එතකොට ඒගොල්ලෝ වෙනස් විදිහේ දේවල් කියයි. ඇත්තටම පොඩ්කාස්ට් එකක් මම අහලා තියෙනවා. අපි අහනවනේ ඉංග්‍රීසි පොඩ්කාස්ට් ඔය තියෙන දේවල් අහනවනේ. ඒව ඇතුලේ අර කතා වෙන්නේ ගොඩක් වෙලාවට මේක ඇතුලේ යම්කිසි හරයක් කතා වෙන්න පුළුවන් මිනිස්සු ගෙනල්ලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් අයියා ඇතුලේ මේ හැමෝටම thank you ඒ වගේ වැඩක් කරන් යන එකට. ඉතින් මේ වගේ වැටියක් ඉස්සරහට කරන්න ජය වේවා. හරි මගේ මේ මම ඔයගෙන් අහනද අපි මොඩල් බෑන්ක් එකක් පටන් අරගෙන මේ ළමයිට දැන් ෆිල්ම් සහ මොඩලින් කියන එක උගන්වගෙන යනවනේ. ඔයා මේකට මොන වගේ දායකත්වද දෙන්නේ වයි එකට? අනිවාර්යයෙන්ම මමත් එනවා දවසක් හෝ දෙකක් ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා සහ තව යෝජනා කීපයක් තියෙනවා මම කියන්නම්. එහෙම වැඩ ටිකක් වැඩ කරන කෙන් තමයි ඉතින් හැදෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. thank you කතා කරාට ජය වේවා.